මහා පාළු තැන්වල මගේ සරල වචනයක් කියනවා මූසල ගතිය පින්තූරත් සමහර තැන්වල තිබුණා. ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක. ශිෂ්ටාන්තය. මොකද්ද තෝරගන්න පින්තූරේ? කාගේ හරි මම පින්තූරයක් දැක්කම හර්ෂයි මම ඉන්බොක්ස් එකේ මැසේජ් එකක් දානවා මල්ලි මේක මාරු මල්ලි මේක මාරහයි කියලා. ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සම්පූර්ණ වෙනස් කරපු එක අසයින්මන්ට් එකක්. සමාජයෙන් තියෙන පළවෙනිම දේ තමයි අපි එතෙක් වට නිවැරදිව කරගෙන යාම සහ ඒගොල්ලන්ගේ හිතේ අපි කරන තියෙන විශ්වාසය. සම්පූර්ණ වෙනස් කරපු එක ඉන්වෙස්ට්මන්ට් එකක්. නිරූපණ ශිල්පිනියත් අය, රංගන ශිල්පිනියත් අය හැමදේම මට මිස්ටේක් එක නිවැරදි කරන්න ඕනේ. මම ඒකටයි තරදුවද ඉස්සෙල්ලම ෆස්ට් එපිසෝඩ් එකට ගේන්නේ. බියොන්ඩ් ද ෆ්‍රේම් වෙත ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි කැමරා ගැන එහෙම නැත්නම් කැමරා සෙටින්ග්ස් ගැන කතා කරන්නට විශේෂ බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඒ වෙනුවට ඊට වඩා ගොඩාක් වැදගත් වෙන ඡායාරූප සහ ඒ ඡායාරූප නිර්මාණය කරපු ඡායාරූප ශිල්පියා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඡායාරූප ශිල්පියා කවුද කියලා මම ගොඩක් විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක ඔහුගෙන් අහන එක තමයි මම හිතන්නේ වඩාත් සාධාරණ. ඉතින් channel එකට ඉතාම ආදරෙන් පිළිගන්නවා. තරුදු දසුන් නුරංග. තරුදු. අයිබන් මල්ලි. අයිබන් වාෂය. ඉතින් කොහමද? හොඳ ශයි. ඉතින් වැඩ කටයුතු කරන සාමාන්‍ය විදිහට ජීවිතේ යනවා. ඡායාරූප ශිල්පියත් එක්කත් අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්කත් ජීවිතේ හිමින් හොඳින් ඉස්සරහට ගමන් කරමින් යන දවස් ටිකක් මේ ටික. ඉතින් ඒ වගේම මම හර්ෂයට මම හිතන්නේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් මම සුබ පතනවා. මම හිතන්නේ මේක Beyond the Frame හරි ලස්සන වැඩක්. සහර්ෂයගේ මුල් වෙලා කරන වැඩක්. ඉතින් හර්ෂයට මේ පටන් ගන්න මේ වැඩේ සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් මේකේ වැඩි ඡායාරූප ශිල්පයටත් ශිල්පියන්ටත් ගොඩක් වැදගත් වෙන ප්‍රෝග්‍රෑම් එකක් මේක වෙන්න කියලා හර්ෂයට මේක හොඳින් කරගෙන කියලා මම හදවතින්ම සුබ පතනවා. බොහොම ස්තුතියි මල්ලි. ප්‍රශ්න කීපයක් තුන කතා කරන්න. ඔව් තරිදු. කැමරාව පැත්තකින් තිබ්බොත් කවුද තරිදු කියලා කියන්නේ? තරුණ දසුන් නුරංග කියන්නේ කවුද? මෙහෙමයි හර්ෂයි මගේ ගම රත්නපුර පැල්වඩුල්ල තාම සුන්දර ගම්මානයක්. ඉතින් ඒ ගමෙන් ඉපදුණු සාමාන්‍ය පවුලක සාමාන්‍ය අම්මා තාත්තා කෙනෙක්ට දාව ඉපදුණු පසුව මම රත්නපුරෙන් පැල්වඩුල්ලෙන් මම කොළඹට එනවා වැඩිදුර අධ්‍යාපනයට. ඊට පස්සේ මම ඡායාරූප ශිල්පය පිළිබඳව මම හදාරනවා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඡායාරූප ශිල්පියෙක් විදියට මම බෙඩින්ස් එක්ක වැඩ කරනවා. එහෙම අපෝ තාමත්ම වැඩ කරගෙන යන ජීවිතේම ඡායාරූප ශිල්පියෙ වෙච්ච හරි ආදරෙන්ම වෙච්ච පුද්ගලෙක්. ඔව් තරිදු. තරිදු කිව්වා මේ ගම පැල්මඩුල්ල ලස්සන සුන්දර පැත්ත. ඉතින් මට දැන් අහන්න ඕනේ දැන් පැල්මඩුල්ල වගේ පැත්තක් නැත්නම් මේ එච්චර සුන්දර ප්‍රදේශයක හිටියට හැබැයි හැමෝටම මේ සුන්දර කලාව අහුවෙන්නේ නැහැ. එතකොට තරිදු කොහොමද මේ සුන්දරත්වය ඔයාගේ සමකාලීන යාළුවන්ගෙන් වෙන් වෙලා ඔයා මේ සුන්දරත්වය විඳින්න පටන් ගත්ත කාලේ වකවානුව මතකද? ඔව් හර්ෂයි. ඒ කියන්නේ ඒක මෙහෙමයි දැන් අපි ඒ කියන්නේ අපි පොඩි කාලෙත් ඉඳලම අපි ගමත් එක්කම හැදුන වැඩුනේ. කුඹුරු ගංගා ඇලදොල අපිට හරිම සමීප දේවල්. අපි නිතර දේවලේ ගමන් කරන නිපරදේ අපි දකින දේවල්. ඉතින් මේකත් එක්ක ඡායාරූප ශිල්පයට අඩිය තියන්නේ මම හිතන්නේ ඒක තව පොඩි කතාවක් තියෙනවා ඉස්සර හර්ෂයට ඒක වැඩිදුරටත් මම කියන්නේ. ඉතින් එතකොට අතනදී මම හර්ෂය අහපු දෙයදී මට කියන්න තියෙන්නේ අර සුන්දරත්වය අපි දැකපු දේත් එක්ක මේක සමාජයට අපේ ඇඟේ තියෙන්නේ නැති සමාජයට ඒක අපේ ලේබල්ටත් යන්නේ නැති. ඉතින් ඒක ලොකු පිටුහලක් වෙන්නේ නැති පස්සේ ඡායාරූප ශිල්පියෙක් වෙන්න. අපි පොඩි කාලේ ඉඳන්ම ඒ හැදුන ආభాෂයත් එක්ක. ඉතින් මම හිතනවා ඒක වෙන්නේ නැති එක්තරා හේතුවක් එතෙන්ට එන්න. මේ ඡායාරූප ශිල්පය විනෝදාංශයක් වශයෙන් අපි හැමෝම පටන් ගන්නෙ. ඔව්. හැබැයි මේක විනෝදාංශයක් නෙමෙයි. තවදුරටත් මේක විනෝදාංශයක් නෙමෙයි කියලා දැනුනේ කොයි කාලෙද? ඒක හරියටයි. මොකද අපි හැමෝම මේක පටන් ගන්න මොකද මුලින්ම කවදාකවත් මම කැමරාවක් අල්ලද්දී මම කැමරාවකින් වැඩ කරද්දී මම කවදාකවත් හිතුවේ නෑ මට මේක වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් වෙන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් අපි මුලින්ම මේක ආසාවටනේ කරන්නේ. අපි ආසයි පින්තූර ටිකක් ගන්න, මේක ගත්ත පින්තූර ටික බලන්න, මේකේ අඩුපාඩු මොනවද කියලා බලන්න. ඉතින් පසු කාලීනව මේක අපි ඇත්තටම සමාජ මාධ්‍ය ඒ වෙනකොට ලොකු වර්ධනයක් වෙලා ඉස්සරහට යන කාලේ. ඉතින් අපිට පොඩි පුරුද්දක් තිබුණා හර්ෂයි අර ගන්න පින්තූර අපි ඉතින් දානවා. අපි හරි ආසයිනේ කමෙන්ට් එකක් එනකොට ලයික් එකක් එනකොට කොහොමද කියලා. ඒකත් එක්ක මම ගොඩක් දුරට මගේ පින්තූර මම ඇත්තටම එලි සමාජයට පේන්නත් එක්ක මම ඒතකොට ඒක එළියට දාන වකවානුවක් තිබුණා. ඒ වකවානුවෙන් පස්සේ ඒක මිනිස්සු විසින් අඳුරගත්තා මම යම්කිසි විදියකදී මේ යන පාත් එකේ ඡායාරූප ශිල්පීන්ට වඩා මොන හරි වෙනසක් ඒකේ තියෙනවා කියලා. ඉතින් එතනදී ඇත්තටම කොත් අපේ වටිනාකම සහ ඒක මුලින්ම අපිට අඳුරලා දුන්නේ මිනිස්සු. ඒගොල්ලෝ තමයි අපිට වටිනාකම් මුලින්ම දෙන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ තමයි අඳුරගන්නේ. ඒගොල්ලෝ තමයි පසුව අපිට තීරණය කරන්නේ මේක මෙහෙමයි අපිත් වැඩක් තියෙනවා. අපිත් මේක ලස්සනට කරුවද මල්ලි මගෙත් මෙහෙම දෙයක් තියෙනවා කියලා. මම හිතන්නේ එතනට අඩිය තියපු පළවෙනි තැනදීම ඒක වෙනස් කළේ මිනිස්සු කියන එකයි
මගේ අදහස තියෙන්නේ. ඒගොල්ලෝ තමයි අපිව එතනට දැම්මේ කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. චාරප ශිල්පියෙකුන් නැත්තම් මියුසිෂියන් කෙනෙක්. මියුසිෂියන් කෙනෙක්. අශයි මගේ ජීවිතේ මියුසික් මම හරි ආසයි. මම අදටත් මම හිතනවා සමහරවිට මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් වුණ නැත්තම් ඒක මගේ අදටත් මගේ ජීවිතේ මියුසික් මම සමහරවිට මගේ හිතට දුකක් දැනුණාද මගේ හිතට පොඩි ප්‍රශ්නයක් ආවද මගේ හිතට මොන හරි මම පොඩි තනිකමක් දැනුණාද මම මියුසික් වලට හරි ආසයි. මම වාහනින් ගියට යද්දිත් මම ගෙදර තනියම ඉන්නවනම් මම කරලා සින්දුවක් අහන එක. ඉතින් මම හිතනවා ඒකට උත්තරේ මියුසිෂියන් කෙනෙක්. ෆොටෝග්‍රැෆර් කෙනෙක් නොවුනනම් මම අනිවාර්යයෙන් මියුසිෂියන් කෙනෙක්. මම හරි ආසයි ඒ දෙයට. හරි තරදු මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අද මගේ මේ Beyond the Frame වැඩසටහනේ පළවෙනි එපිසෝඩ් එක. ඔව්. ඒතර මේ පළවෙනි එපිසෝඩ් එකට මගේ පළවෙනි එපිසෝඩ් එකට මම තෝරගන්නේ තරිදුව. ඔව්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. තරිදුවට අනුමාන කරන්න පුළුවන්ද මොකක්ද ඒ හේතුව? ඇයි මම ඔයාගේ අදගෙන ගත්තේ කියලා? හර්ෂයි ඔයාට මොකක් අදහසක් තියෙනවද මේක මේ මං අපේ සාමාන්‍ය මේක බෝනස් ප්‍රශ්නයක් නැත්නම් මගේ ප්‍රශ්නාවලියෙන් පිට ප්‍රශ්නයක්. ඔව්. එයි මම ඔයාව ගත්තේ කියලා ඔයාලට හිතෙනවද? හර්ෂයි මගේ පළවෙනි ඇමතුම දුන්න වෙලාවත් මට මතකයි. මට ඒක හිතා ගන්න බැරි වුණා. මොකද හේතුව තියෙන්නේ මම හිතන්නේ මම අතරමැදි මේක ඉක්මන් කාලයක් කරන් ඔයාගේ වටිනා කාලෙම ඉක්මනට කියන්න. මොකද මම ඒ කියන්නේ මම ෆීල්ඩ් එකට එන කාලේ ඒ ජෙනරේෂන් එක තුල මම දැන් මේ හර්ෂයිගේ ප්‍රෝග්‍රෑම් එකක් හින්දාවත් හර්ෂය ඉස්සරහ වාඩිලාවත් මෙහෙම කියනවා. මේ දැන් අපි දෙන්න ගිය කතාව මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ තිබිච්ච මොන දෙයක් තමයි අපි දෙන්න කතා කරන්නේ. රයිට්? ඒ හින්දා ඉතින් හර්ෂයි ඒ කාලය තුල අපි දැක්ක දැවැන්ත චරිත. ඒ කියන්නේ ෆීල්ඩ් එකේ මම නම් ටිකක් ඉස්සරහට කියාගෙන යනවා. මම අනුකරණය කර මිනිස්සු ඉන්න අනුකරණයත් කළා. මම සමහරව අනුකරණයත් කළා. ඉතින් ඒක අතරතුර ගියපු දැවැන්තම චරිතයක් තමයි හර්ෂය. සහ එක මම දන්න තරමට ලංකාවට අපි ලංකාවක් විදිහට ගත්තට පස්සේ ලංකාව ඇතුළත සහ විදේශයෙන් පවා පැසසුම් ගණනාවක් සම්මාන ගණනාවක් ලැබපු ලංකාවේ අංකකයේ ඡායාප්‍ර ශිල්පියෙක් ඔබ. ඉතින් ඔය අර ඔබගේ ප්‍රශ්නෙට මම එන්නම්. ඉතින් මට පළවෙනි කෝල් එක ඇවිල්ලා මේ තරදු මල්ලි මම හර්ෂය කතා කරන්නේ. මම මෙහෙම දෙයක් පටන් ගන්නවා. මම තෝරගෙන ඉන්නවා මල්ලිවත් මේකට. හර්ෂය මට ඒක තාමත් හිතා ගන්න බැරුණ අංක එක. මම දෙක එනකොට අපේ ගෙදර මගේ ගෙදර සමාජීය වටපිටාවත් එක්ක මම කතා කරලා ප්‍රශ්නෙත් ඕක. මට එතෙන්දිත් ඒකට උත්තරයක් හොයාගන්න බැරි වුණා. මම මගේ වාහනේ යනකම මගේ මේ මනිල කට්ටියත් එක්කත් මම කතා කළේ ඕක තුන්වෙනි එක. මට එතෙන්දිත් ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න බැරි වුණා. තාමත් මම ඔබ ඔක ඇහුවත් මට තාමත් ඒක උත්තරයක් නැති ප්‍රශ්නයක්. ඇත්තටම මේ හර්ෂය මේකට මාව තෝරගත්ත කියලා මට තියෙන එකට භක්තියක් සහ අදහා ගන්න බැරි සහ හිතා ගන්න බැරි දෙයක් විතරයි. ඔව්. තරදුරේ හිතන්න බෑ. ඒක ඇත්තටම කිව්වොත් තරදු මම ඒක දැන් කියන්නේ නැහැ. මොකද මම කැමතියි සර්ප්‍රයිස් එක තව ටිකක් කන්ටිනියු කරන්න. මම පොඩි හින්ට් එකක් දීලා යන්නම් ඉස්සරහට. අවුරුදු 16කට කලින් මගේ අතින් වෙච්ච මිස්ටේක් එකක් තියෙනවා. මට මේ මිස්ටේක් එක නිවැරදි කරන්න ඕනේ. මං ඒකටයි තරදුවද ඉස්සලම් ෆස්ට් එපිසෝඩ් එකට ගේන්නේ. මං එතනින් නවත්තන්න මොකද මං කැමතියි මේ තවදුරටත් ඒක මේ කන්ටිනියු කරන්න. හරි තරදු. අපි අපේ දෙවෙනි කොටසට යමු. ඉතින් මේකෙදි මම කියනවා දැන් තරදු මට දැන් ඡායාප්‍ර ශිල්පියෙක් පින්තූර 10 ගාණක් නිර්මාණය කරනවා. ඔව්. සමහරවිට ලක්ෂ ගාණක් අපි කැමති අපේ කැමරාවෙන් අපි පින්තූර ලක්ෂ ගාණක් ෂටර් කරලා ඇති. ඔව්. අපි ඒ අතරින් දහස් ගාණක් නිර්මාණය කරනවා. ඔව්. හැබැයි ඒ අතරින් මං වාට කියනවා පින්තූර 5ක් තෝරගන්න කියලා. ඒ පින්තූර 5 තමයි ඒ පින්තූර 5 ගැන අපි කතා කරන්නේ දවසේ. ඔව්. එතකොට ඒ පහේදී මොකක්ද තෝරගන්න පළවෙනි පින්තූරේ? හර්ෂය මෙහෙමයි. මගේ ජීවිතේ තියෙනවා දැන් මම අර හර්ෂයට කිව්වාගේ මම දැන් පැල්මඩුල්ලෙන් බිහි වෙනවා. මම පැල්මඩුල්ලෙන් මගේ දිස්ත්‍රික්කේ මම රත්නපුර දිස්ත්‍රික්කය තුල මගේ නම මම වර්ධනය කරන් ඉස්සරහට එනකොට නමුත් අපිට එතනින් යන්න තව දුර යන්න එපා. අපි මිනිස්සු අඳුරගන්න ඕනි. අපි කවුද? අපේ තියෙන දක්ෂතා මොනවද? මේ ඉස්සරහට යද්දි මම අදටත් මගේ ජීවිතේ කවුරු කොතන හැව්වත් මම නවතින්නේ ෂූට් එක ගාව, ඒ පින්තූර ටික ගාව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම ගේන්නම්. මම එකයි කිව්වේ මම ඉස්සරහට තියෙන නම් ටික පාවිච්චි කරනවා කියලා. අදටත් මගේ ජීවිතේ මම ලෙජන්ඩ් කෙනෙක් විදිහට දක්න රසංගයිය. ඒක විවාදත් එක්ක මම රස ආර්ෂයගේ මම විනාඩි ඉස්සරහට පොඩි කාලයක් ඉල්ලන රසංගය ගැන වෙනම කතා කරන්න අවශ්‍යයි. අපි ගැන වෙනම කතා කරමු. ඉතින් මම අර මේ ප්‍රශ්නට එන්නම්. ඉතින් අර රසංගයිය ඒ කාලේ මේ ලංකාවේම ෆේමස් වෙච්චම ෂූට්ස් ටික රසංගය කරගෙන යද්දි රසංගයගේ එක තැනක නිර්මාණය වුණා මේ හර්ෂයි අර ඔය මේ ලංකාවේ අග්‍රගණ්‍ය නිලියක් වෙච්ච එතකොට සමන්ලී ෆොන්සේකාගේ මේ ඒ කාලේ ප්‍රී ෂූට් එක සහ වෙඩින් එක දෙකම මම හිතන්නේ රසංගය කළේ. ඒ කියන්නේ දැවැන්තම විදිහට රසංගය කළා. රසංගයගේ ෂූට් එක ප්‍රී ෂූට් එක මේ හරි අයිකනික්. ඒක හරි මතක හිටින තැන් මා අමුතු ෆ්‍රේම්. ඒ කියන්නේ හැම පින්තූරයක් අස්සෙම හර්ෂය කතන්දරයක් දිව්වා. ඒක රසංගයට මේ හර්ෂයට මතක ඇති අර ඒ කියන්නේ මම හිතන්නේ රිවර්ස් එක කරපු ෂූට් එකක් අර පාරවල්ලා ඉන්නේ සුසාරියක් ඇඳන් සමලියක් ඉන්නවා. එතකොට අර ඒ අර දරගෙඩිනා වගේ මිනිස්සු යනවා. එතකොට තමයි අර පන් කොලත් එක්ක බිම ඉඳගෙන ඉන්නවා. මහා පාළු තැන්වල මගේ සරල වචනයක් කියන එක මූසල ගතිය පින්තූරත් සමහර තැන්වල තිබුණා. මම විතරක වැරදි නැහැ කියලා කියන්නේ හරි පාළුයි ඒවා. ඉතින් මේ
එහෙම රහක් යනකොට මම ඒක හැමදාම දවස ගානේ මම බලනවා. ඒ ආසාවත් එක්ක. ඉන්පසු වර්ෂයේ මම ඉස්සරහට ඇවිල්ලා මම වෙඩින් එකක් කරනවා. මම හිතන්නේ මගේ රත්නපුර හිතවතෙක්ගේ කොළඹ තමයි වෙඩින් එක තියෙන්නේ. එදා නොසිතපු විදියකදී සමලියක් අදායි ෂූට් එකට එනවා. ඒ වෙඩින් එකට එනවා. එයා වෙඩින් එකට ඇවිල්ලා එදා මම එදා කරපු ප්‍රී ෂූට් එක ඩිස්ප්ලේ කරනවා වෙඩින් එකේදී. එයා එතෙන්දී මාව දැකලා යා මට කියලා අනේ මල්ලි හරි ලස්සනයි. ඉතින් මට යා වෙනකොට වෙනම දෙයක්. එද මම දන්නවා මගේ හීරෝ රසංගය මේ පින්තූරයක් කරලා තිබ්බ මට මතකයි. ඉතින් මම ඒකෙදා යාට කියනවා අක්කා මම මෙහෙම දැක්ක මාර ලස්සනයි කියලා. ඉතින් නමුත් මම එදා ගත්ත පින්තූර ටික එයා හරියට මට ඒකට මෙයා මට ඒකට මේ පැසසුම් දෙනවා. එයා කියනවා මල්ලි මේක තර ලස්සනයි එහෙම කියලා. මම ගෙදර ගිහිල්ලා ආයි දවසක් දෙකක් යනකොට මට හිතා ගන්න බැරි වුණා අර මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට මගේ මිතුරු ලයිස්තුවරම සමලියක්කව එකතු වෙනවා. එතින් තමයි සමලියක්කව අපි දෙන්න chat කරනවා. මම එයාට කියනවා මගේ ජීවිතේ එක්තරා හරි ආසාවක් තියෙනවා මම හරි ආසයි ඔයාගේ පින්තූර කීපයක් මට ගන්න කියලා. ඉතින් හර්ෂයේ මම දන්නේ ඒක තමයි මම කියන්නේ මගේ හර්ෂයා මම ගිහුවේ එහෙමනම් මොනවද මේ පින්තූර ටික කියන එක. ඒ තමයි මගේ ජීවිතයේ පළවෙනි හැරවුම් ලක්ෂය. එදා තමයි මම ඊට පස්සේ ආවි සමලියක්කත් එක්ක කතා කරලා අපි කොස්ටියුම් සදලා ලොකේෂන්ස් ගැන කතා කරලා මම සමලියක්කව රත්නපුරට එක්ක කරන් යනවා. ඇවිල්ලා අපි රත්නපුරේදී බෙලිහුල්ලෝයේදී අපි ලස්සන වැඩක් කරනවා. ඒ තමයි තරිදු දසොන් නුරංගව එලියට ගියපු එතනින් එහා පැත්තට ජාත්‍යන්තරයට ගියපු පිටරට වලින් මට කෝල් කරපු මට අහපු දැකපු ෂූට් එක තමයි හර්ෂයි මම සමලියක්කයි පින්තූර ටික තමයි තෝරගන්නේ මගේ ජීවිතේ මම දැන්ට ගත්ත වටිනම තියෙන සා හැමදාටමත් මට මතක ඉන්න පින්තූර ටික විදිහට. අනදමයි මට මෙහෙම දෙයක් අහනවා. ඔයා දැන් ඔයා එතකොට ශාස්ත්‍රයේ අපිටම ආධුනිකයෙක් කියලා මම දැන් නිවැරදිවම කිව්වා. අනිවාර්යයෙන්ම ආධුනිකයෙක්. එතකොට ඒ වගේ ඔයා වගේ කෙනෙක් සමනලිය වගේ කෙනෙක්ගේ පින් ෂූට් එකක් කරද්දී ඔයා ෂටර් රිලීස් කරද්දී ඔයාට මොන වගේ හැඟීමක්ද ඇති වුනේ? හර්ෂයි ඒක මට මම හිතන්නේ මේ කියා ගන්න බැරි තරම් ලොකු මේ හිරවීමක්. මොකද එතකොට මම දන්න තරම සමලියක් කළා චිත්‍රපටිවල එතකොට ඒ හා සම්බන්ධ වැඩ කටයුතු වල ගොඩක් විදියට ඉදිරියට මාපු කට්ටිය සහ පරම්පරාගතම ඒගොල්ලන්ගේ රංගන ශිල්පීන් ඒගොල්ලන්ගේ මුළු පවුලක් වශයෙන් ගත්තට පස්සේ ඉතින් මට මාර බයයි හර්ෂයි. මට හරි බයයි. ඒ කියන්නේ මම කල්පනා කරනවා මම කොතන මේක වරදීද? මේක කොහොම වෙයිද? ඒ වගේම සමලියක්කගේ එක තප්පරයක් තුල එයාගේ යන පෝසිං වල චේන්ජ් එක. ඒක හරි ස්පීඩ්. ඒ කැප්චර් කරන්නේ දැන් අපිට අපි තාමත් දැන් එතන මම එතකොට මම ගමේ හිටිය මිනිස්සෙක්නේ. දැන් අපි මම ගමේ මනමාලියෙක් මම ගත්තට පස්සේ හර්ෂයි මට කියන්න පුළුවන් මේ පැත්තට හැරෙන්න. මෙහෙම ඉන්න කියලා. නමුත් එතනදී එහෙම කරන්න බෑ. මට යට කියන්නේ ඉල්ලීම කරන්නත් මට බයයි. ඒ අත්දැකීම් ගත්තට පස්සේ හර්ෂයි ඒක හරිම සංකීර්ණ වුණා. මම හිතනවා මම ජීවිතේ ඒ එදා දැනිච්ච අපහසුව මට තාමත් මතකයි. මම තරම් අපහසුවකින් තමයි ෂූට් කළේ. කියන්නේ බය. මගේ හිතේ තියෙන බය. ඒක තමයි මම හිතන්නේ මට එතනදී තිබිච්ච ලොකුම දේ තමයි මේ බය. ඒක මට අදටත් අමතක වෙන්නේ හර්ෂයි. මොනවද මේ පින්තූරේ හරිම සුන්දර පින්තූර මට මතකයි පින්තූරේ. අපි දැන් දකින්න ස්ක්‍රීන් එකේ. ඉතින් මම අහන්නේ දැන් මෙතනද සමනලිගේ මූඩ් එක එයා ඉන්න පෝසිං එක ඒ එන්වයරන්මන්ට් එක ඔයා පාවිච්චි කරලා තියෙන ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක වගේ ගොඩක් සාධක මේකේ තාක්ෂණික කාරණා තියෙනවා. මම ඒව ගැන නෙමෙයි අහන්නේ. මේ පින්තූරේ මම හිතන්නේ ගොඩාක් සමාජගත වුණා. මම හිතන්නේ මේක සෑහෙන වාර ගානක් සෝෂල් මීඩියා ෂෙයා වුණා, පත්තරවල මැගසින්ස් වල ගොඩාක් තැන්වල මේක ප්‍රින්ට් වෙනවා යනවා විවිධ තැන්වලට. එතකොට චාරුප ශිල්පියෙක් විදිහට නැත්නම් පිටිපස්සෙන් නිර්මාණකරුවා විදිහට මේකේ සමාජය නොදකපු නැත්නම් ඔයාලට කියන්න ඕන දෙයක් ඔයාලට කියවෙච්ච නැති දෙයක් ඉතුරු වෙච්ච දෙයක් මොන හරි තියනවද? මගරිච්ච දෙයක්. හර්ෂයි මේමයි මේකෙදි ඇත්තටම මම එකක් මම කොට බෙලිහුල්ලෝ තෝරගත්තානේ. බෙලිහුල්ලෝ තෝරගත්තේ එතකොට අද තිබිච්ච බෙලිහුල්ලෝ නෙමෙයි. ඔක මම හිතන්නේ 2012 කරපු ෂූට් එකක් මම කියන අවුරුදු 14කට විතර කලින් අද තිබිච්ච බෙලිහුල්ලෝ නෙමෙයි තිබුණේ. හරි අඳුරුයි. මේ දැන් තියෙන වගේ නගරීකරණය වෙලා බිල්ඩින්ග්ස් ඇදිලා එහෙම මුකුත් තිබුණේ නැහැ. ඉතින් එතනදී අර සමලියගේ තිබිච්ච ෆීචර්ස් එක මට හිතුණා මේ වගේ තැනක තමයි මෙතන බැලන්ස් එක ගෙනියන්න ඕනේ කියලා. ඉතින් එතකොට මම ඇත්තටම ඕකට ඒ කාලේ ඉතින් අපේ ලොකු ඉක්විප්මන්ට්ස් නැහැ නේ හර්ෂය. ඔය මේ එක ලයිට් එකයි එක පොඩි සොබ් බොක්ස් එකක් පොඩි අයිස් ලයිට් එකක් දාලා තමයි වැඩේ ගෙනිච්ච. ඉතින් ඒකෙන් නමුත් ත්‍රිමාණ පින්තූරයක් විදිහට මම ටිකක් මගේ වැඩිපුරම මගේ ස්ටයිල් එක තුල මම ලයිට් ඇන්ඩ් ෂේඩ් පැත්ත පොඩ්ඩක් ෆලෝ කරන වැඩි හර්ෂය මගේ පින්තූර වල කළු පාට පොඩ්ඩක් ගැබ් වෙන වැඩි හැටියක්. ඉතින් ඒක මම හිතන්නේ මම වැඩිපුරම සමහර තැන්වලදී මාව ඉල්ලන්නේ ඒ හින්දා අර කළු පින්තූර ටිකක් ගන්න ඕනේ එහෙම කියලා. ඉතින් අර ලයිට් ඇන්ඩ් පින්තූරවලදී සමලියකගේ ෆීචර්ස් වලට මට ඒක තමයි අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින්දී මම තව පාරක් වාට කියන්න ඕනේ. දැන් අර මේ පින්තූර ටික මම එළියට දානවානේ. මට ලංකාවේ එළියට දාපු දවසේ රෑ එන එක කෝල් එකක්. ඒක මම සේව් කරලා තියාගත්තා. කවදා හරි දවසක මට අවශ්‍ය වෙයි කියලා රින් එනවා රසංග දිසානායක.
මට ඉතින් ඊට වඩා එකක් නෑ මත රසංගය මේක බලයි මොකද මන්දන්න ආර්ශයක සමකාරීන ආර්ශයනක පිතුර ආර්ශයල වගේම ගුරුවරු ඉතින් එතකොට හිද රසංගයට කතා කළ මල්ලි ම රසංග නිසානායක මංකින රසගේ නැකිට නොයින්න පුටම රසංග මල්ලි පින්තුරටික දාලා තිබ මාර රසයි මාරම ලස්සනයි ඉතින් මේ මටමට කියන්න ඕනිකම තිබුණ එක මඟට මේ කෝල් කලේ කියලා සහ ඒ වෙනකොට මහිතන පත්‍රවල අසංගයේ මුල් පිටුවල ක්‍රියාකාරිත්වය සහ අතුල මහවලගේ මත ගුරුපියාණන් කෙනෙක් එයත් මට කතා කළා ගුවා තරදු මම දන්නේ ඔයා කවුද කියලා පින්තූරයක් දැක්කා කියලා. ඉතින් ඒහා බඳුණු කතා වලට ඒකත් ඇතුළත් වෙන්නම ඕනි. ඒ කාලේ මගේ ලෝකයේ වෙච්ච වීරයෝ එදා ඒක මට කතා කරලා කියූප එකත් ඒක පැසුම් කළ එකත් මට ඒක අමතක කරන්න බැහැ ආශ්‍රයයි. අනිවාර්යෙන්. හරි තරද හොඳයි. මොකද අපි තෝරගන්න දෙවනි පින්තූරය? දෙවනි පින්තූරය විතර මම තෝරගන්නේ මේකත් මගේ ජීවිතයේ මම තවත් ආසම කළ පින්තූරයක් සහ සමාජ මාධ්‍ය ජාල වලින් ඒ දවස්වල වැඩිපුරම පැසසුම් මම වෙච්ච තව පින්තූරයක්. මේක මම ඇත්තටම කැප්චර් කරන්න අපි යන්නේ එක ගමනක්. ඒ කියන්නේ අපි යන්නේ අපි හපුතලේ ඇඩිෂන් බංගලෝ එක. අපි ඇඩිෂන් බංගලෝ එකට තමයි ෂූට් එකට යන්නේ. ඉතින් එදා දවසේ ඇඩිෂන් බංගලෝයේ ගොඩාක් සෙනග තියෙන දවසක්. මොකද ඒගොල්ලන්ගේ වීකෙන්ඩ්ස් වලට ගොඩාක් සෙනග දෙන්න එනවා බංගලෝ එක බලන්න එනවා. ඉතින් පොඩ්ඩක් අපේ රාජකාරිය කරගන්න මේ ටිකක් අපිට කලබලකාරී ඇතුළ පින්තූර ටිකක් ගන්න ටිකක් කලබලකාරී තත්ත්වයක්. ඉතින් කපල් එකත් එක්ක ඉන්නකොට මං කියනවා චුට්ටක් එතන උඩ තියෙනවා රසංගයි. ඒ කියන්නේ ඇඩිෂන් බංගලෝ උඩම චූටි පොඩි අඩි පාරකින් හදිච්ච ලොකු ෆයිනස් කැලෑවක්. ඉතින් මං කියනවා මේ අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහලා පින්තූර ටිකක් ගමු කියලා. ලංකාවේ මේ මාකට්ම වෙච්ච ලෙන්ස් අතරට කාච අතරේ මේ ෆිෂ් අයි ලෙන්ස් එකට ආවනේ ලොකු මාකට් එකක්. ෆිෂ් අයි ලෙන්ස් එකක් තියෙනවා නම් නිකන් මේ එයා ටික වැලියු එකක් ආවා වගේ. ඉතින් හර්ෂයි මේ අර ෆිෂ් අයි ලෙන්ස් එකක් ළඟ තියෙනවා නම් පොඩි වටිනාකමක් එකතු වුණා. ඒ දවස් වලට ඒ ඇල්බම් එකකට අපි එක පින්තූරයක් හරි ෆිෂ් අයි ලෙන්ස් එකකින් පින්තූරයක් ආවට පස්සේ හරි වටිනාකමක් එකතු වුණා. ඉතින් හර්ෂයි ඕක කරනකොට මට හිතුණා දැන් අපි අර මම හිතන ෆයිනස් කළා අපි උඩට ගියාට පස්සේ එතන තිබ්බ හරි අමුතු ගහක් එක ටිකක් මේ යූ හැඩේ ගහක්. යූ හැඩයක් තිබුණා ෆයිනස් මේ ගස් දෙකක් මැද එකට ආව ගස් දෙකක් තිබුණා. ඉතින් එතනදි මම ගත්ත පින්තූරයක් තිබ්බා දැඩිම ලෙස මීදුම. ඇත්තටම ඒ කියන්නේ අපිට ඔබ්ජෙක්ට් එකක් විදියට යාව දකින්නත් මම වෙනම තාව ලයිට් යූස් කරලා මම ගත්ත පින්තූරයක් ඒක. ඉතින් ඒකත් මට කවදාකවත් අමතක වෙන්නේ නැති පින්තූරයක්. ඒ කියන්නේ මොකද ඒක මම මුදා හරියට පස්සේ සමාජ මාධ්‍යාලෙන් හැමෝම කොහෙද මේ මොකක්ද මේ ගහ කොහෙද මේ තියෙන්නේ මේ අවස්ථාව මොකක්ද එහෙම කියලා ඒක ගොඩක් කනවා එඩිට්ද ඒ මහාන ගොඩක් එඩිට්ද එහෙම කියලා. ඉතින් ඒ හින්දා මට හිතුණා මම දෙවියන්ට ඒ පින්තූරය තෝරගන්න ඕනි කියලා. ඒකත් මම පුද්ගලිකව හරි ආසයි. ඒකතන මම තාසෙන් පින්තූරයක් මේ වැදගත්ම කාරණේ තරෙන්ද මේ ෆිෂ් අයි ලෙන්ස් එකෙන් පින්තූර හැමෝටම ගන්න බෑ. මොකද ෆිෂ් අයි කියන්නේ අංශක එක්සසක දර්ශන කෝණයක් තියෙන ආචාර. ඒකෙන් සබ්ජෙක්ට් එක ප්ලේස් කරන තැන කොම්පොසිෂන් ලයිටිං මේක ඇත්තටම මාස්ටරින් කරපු කෙනෙක්ට ඇර ඇත්තට ෆොටෝග්‍රැෆි මේ මාස්ටරින් නොකරපු කෙනෙක්ට ෆිෂ් අයි ලෙන්ස් එකෙන් පින්තූරයක් ගන්න බෑ. ඉතින් මම හිතන්නේ තරන්දුගේ භාවිතාවය හරිමයි. මම අපි දැන් පින්තූර දකින්න මේ ඔයගලන්ට පේනවා ඒක කොච්චර සාර්ථකද කියලා. මොකද ඒ මිස්ට් එකත් එක්ක අර මේ ගස් ටිකත් එක්ක ඒ කේන්ද්‍රගත වෙන විදිහ. එතකොට තරන්දු මොනවද මේ වෙලාවේ කියන්නේ දැන් ඒ තිබිච්ච පරිසර තත්ත්වයේ මේකට ලයිට් අප් කරේ කොහොමද වගේ නිකන් ටෙක්නිකල් නොවන නමුත් වැදගත් වෙයි කියලා හිතන මම කියන ආශය. එතනදී ආශය දැන් ඒ කාලේ දැන් අපිට තිබ්බගේ ඔය ගයිඩ් එක වැඩියෙන් තිබිච්ච ලයිට් ගොඩක් ඒ කාලේ අපිට තිබුණ නැහැනේ. එකක් තමයි අපිට ඒක ගන්න ලොකු මිල මුදලක් තියෙන්නේ නැහැ. ඉතින් අර ටුට්ටක් අර අපි සාමාන්‍ය මිලෙන් අඩු වුණත් කමක් නැහැ කියලා. නමුත් අපි කොහොමයි ලයිට් 3-4ක් අරගෙන යනවනේ. ඉතින් අපි මේ විදිහට තමයි අරගෙන ඉතින් ගොඩක් කරලා අපි මල්ලිලා අපිට උදව් කරන කට්ටිය 3-4ක් අපිත් එක්කම යනවා. ඔතනදී ආශයයේ දැන් මම අර භාෂාව කිව්වා වගේ ඔතන ගහ චුට්ටක් උසයි. අපි දැක්කට ගහ බිම් මට්ටමේ ඉඳන් පොඩ්ඩක් උසයි. ඉතින් බ්‍රයිඩ් කොහොම හරි අද්දෙන් අල්ල චුට්ටක් එතන නැග්ගට පස්සේ දැන් බ්‍රයිඩ් පේන්නේ නැහැ. බ්‍රයිඩ් පේන්න තුනට පස්සේ මම පසුබිමත් එක්ක බැලුවට පස්සේ පසුබිම හරිම අමුතුයි. ඒ තිබිච්ච මීදුම ඒ තිබිච්ච ගස් අස්සෙන් එන තියෙන අර හීතල හුළඟ හැමදේමත් එක්කම ඉතින් එතනදී මට මතක විදියට අපි සාමාන්‍ය ෆ්ලෑෂ් ලයිට් අපි සාමාන්‍ය විදියට ගන්න අපි ස්පීඩ් ලයිට් මම 4ක් විතර ඕක යූස් කළා. ඒක ඩිරෙක්ට් ෆ්ලෑෂ් විදියට තමයි යූස් කළේ. එහෙම ගත්ත පින්තූරයක් තමයි ආශයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද 2012 දී මම ගත්ත පින්තූරයක් තමයි මම දෙවනට තෝරගත්තේ කතා කරන්න ඕනේ කියලා. ඔව්. තරද අපි බැලුවා ලස්සන එන්වයරන්මන්ටල් පෝර්ට්‍රේට් දෙකක්. එකක් වයිඩ් ඇන්ගල් එකක් අනිත් එක ක්ලෝස් අප් එකක්. ඒ දෙකට පස්සේ ඊටත් වඩා වෙනස් පින්තූරයක් මේ බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එක තෝරගන්නවා. මේක මොකද්ද මේකත් එක්ක තියෙන සම්බන්ධය මේක තෝරගත්තේ? හසේ මෙහෙමයි. ඉතින් මම එකක් විතර අපි පින්තූර ටිකක් තෝරගන්නකොට අර අපි මොනොක්‍රෝම් කියන අපිත් එක්ක බැඳිච්චම දෙයක් නේ. ඡායාරූප ශිල්පියත් එක්ක මොනොක්‍රෝම් කියන එක අපි හරි ලස්සන බැඳෙන දෙයක්. මොකද සමහර වර්ණ පරාසයන් එක්ක දුවන පින්තූර වලට වඩා අපි කළු සහ සුදු වර්ණ පින්තූර වල අපි හරි බරක් දකිනවා.
පොඩි අපිට දැන්න ස්වභාවයක් දකින ඒකත් එක තමයි මේක නිර්මාණය නෑ මේක ඇතුලේ හරි අපූර්ව කතාවක් තියෙනවා හර්ෂයි මේක ඇත්තටම මේක කොළඹ ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකේ ගත්ත මේ පින්තූරයක් ඉතින් අපි කොළඹදී අපි ගියේ ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකට මේ වෙන ෂූට් එකකට අපි ඒගොල්ලන්ගේ ලොබි ඒරියා එකේ පූල් ඒරියා එකේ ෂූට් එකකට ගියා නමුත් එදා මම හිතා ලංකාවම ඔබට මතක ඇතිලා ලොකුට නායකයෙක් දවස් ගංගතුරක් කියලා මුළු ලංකාවම ලොකුටම කියන්නේ ආපදා වෙච්ච දවසක් ඉතින් ඔය මුළු දවසම වහිනවා අනෝරා වැස්සක් ඉතින් අන්තිමට ෂූට් එක අපිට කල් දාන්න සිද්ධ වෙනවා සහ නමුත් අපිට මේකට ආපහු දැන් අපි ගිහිල්ලා එන්න ඕනි අපි ඉතින් ඒගොල්ලෝ මට කියනවා මොකද අය දැන් කරන්න මම කියනවා නෑ රයිට් අවුලක් නැහැ අපි පුළුවන් විදිහට මේක කොමරේජ් කරමු එයා ඇවිල්ලා හර්ෂයේ ඇතම කාපාක් එක ග්‍රෑන්ඩ් බෙල් කාපාක් එක ඉතින් කාපාක් එකේදී ලොකු හුළඟක් තිබුණා ඔය මනමාලියගේ අර ඇඳුමේ තියෙන ඒ වේව්ස් ටික එතකොට ඒ තියෙන කොණ්ඩ කැරලි හුළඟට යන්නේ ඔක්කොම රියල්ම තියෙන ෂොට්ස් ටික ෂොට් එකක් ඉතින් එතෙන්දි ගත්ත පින්තූරයක් ඉතින් ඒක මම ජීවිතයේ අදටත් මම ආසම පින්තූරයක් විදිහට මම මේක තියාගෙන ඉන්නවා ඒ වගේම හර්ෂයට කියන්න පසු කාලීනව මගේ ඉන්බොක්ස් එකේ පිරෙනවා ඒ ෂූට් එක අවුට් වුණාට පස්සේ තරදොයේ මේ කොහෙද කොතනද මේක මාර ඉංග්‍රීසි පස්සේ මම දකිනවා ලංකාවේ බ්‍රෑන්ඩඩ් ක්ලෝතින් බ්‍රෑන්ඩඩ් එතකොට සමහර තව දේවල් මේ ලොකේෂන් එක පස්සේ යූස් කරනවා මම හිතන්නේ දැන් ඒකට වෙනම වැලියු එකක් ඇවිල්ලා කාපාක් එකත් මම හිතන්නේ දැන් සල්ලි දීලා ගන්න මට්ටමට ඒක ඇවිල්ලා එහෙම තමයි වෙන්න ඕනේ ඒකට වෙන්න ඕනේ ඉතින් ඒ ගත්ත පින්තූරයක් තමයි හර්ෂය මම තෝරගත්තේ මගේ තුන්වෙනි පින්තූරේ විදිහට හතරවෙනි ෆොටෝ එක විදිහටත් ඔයා තෝරගන්න black and white ෆොටෝ එකක් මම ගොඩක් තරම් දවසයි black and white black and white හර්ෂයි මම ගොඩක් ඒකත් එක්ක දැන් සම්බන්ධයි හර්ෂය මම ඒකත් තෝරගත්තේ මම හිතන්නේ මගේ තුන්වෙනි පින්තූරට එකක් සමාන පින්තූරයක් වෙනවා ඒ පින්තූරයත් නමුත් මම මේකටත් ආසයි කියලා කියන්නේ මේක ඇත්තටම අපි මොක ඔය ප්‍රදේශයේ ගත්ත පින්තූරයක් මම හිතන්නේ ලංකාවේ ඉතාම ලස්සන තමයි හිතෙන්නේ තාමත් ඔයයටම ගියා මට හිතෙනවා හර්ෂයි තාම ඔයයෙන් ඒ වැඩ අරන් මදි කියලා අපි ලංකා ජාතක ශිල්පීන් සහ මම හිතන සිනමැටික් පැත්ත නිර්මාණශීලී විවිධ පැති මට හිතෙනවා ඔයයෙන් තා වැඩ අරන් මදි තවත් ඔය වලින් වැඩ ගන්න පුළුවන් කියලා ඒවන් තත්ත්වයක් ඒ කියන්නේ මුළු ඔයයම අඳුරු වෙලා මීදුම විතරක් ආපු හරිම කියන්නේ හරිම গুপ্তයි සමහරකට গুপ্ত ස්වභාවයක් ඔයයේ තියෙනවා ඒ ආපු වෙලාවක මම ගත්ත පින්තූරය ඔක සිංගල් ලයිට් එකක් යූස් කරලා විතරක් අරගෙන තියෙන. ඉතින් එදා ගත්ත පින්තූරයක් තමයි තෝරගන්න මගේ හතරවෙනි පින්තූරේ විදියට සහ මනමාලිත් මට ලොකුවටම සහයෝගය දුන්න කෙනෙක්. එයාගේ පින්තූරයක් මම තෝරගත්තේ දෙකයි. ඒකේ තියෙන ඒ black and white එක මොනොක්‍රෝම් එකත් එක්ක මම හරි ආසයි දුනා අද අයියාගේ වැඩසටහනට ඒකත් අරන් එන්න. ඒක මම එකක් ගෙනාවේ. මගේ හතරවෙනි පින්තූරේ විදියට තමයි ඒක ගේන්නේ. ඔව් තන දෙකනේ මම පුද්ගලිකව මාත් හරි කැමතියි මොකද විශේෂයෙන්ම ඒකේ මේ මගේ ටෝනල් රේන්ජ් එකට හරි කැමතියි විශේෂයෙන්ම අර ඔයා කියපු ඒ අඳුරු গুপ্ত බව අර ගස් අතරින් මීදුම හරහා බෑග්ග්‍රවුන්ඩ් එක පේන විදිහ ඊට පස්සේ ඒකවා සබ්ජෙක්ට් එක ප්ලේස් කරලා තියෙන තැන ඊට පස්සේ ඒකෙත් ඔයා පොඩි මං හිතන්නේ මේ ඔයා රීතියක් උල්ලංඝනය කරන රීතියක් කඩන රීතිය කඩන්න රීතිය දැනන් ඉන්න ඕනේ ඒතම ඔයා බලාගෙන ඉන්න දිශාවට ඔයා ඉඩ තියන්නේ නැහැ ඒකත් රීතියක් උල්ලංඝනය කිරීමක් හැබැයි ඒක ඊටම නිර්මාණශීලීව කරලා තියෙනවා ඉතින් එතනදී ඒ වගේ අපි දැන් රැඩිකල් තීරණයක් ගන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබුණාද ඒ වෙලාවේ? ඒක විශේෂ හේතුවක් කියන්නේ අයියේ මම ඕකේ ඇත්තටම ප්‍රේම්ස් කීපයක් මම කැප්චර් කරනවා. මම ප්‍රේම්ස් කීපයක් කැප්චර් කළාට පස්සේ මට හිතෙනවා අර අයියා කියපු අර මම රීතිය කඩපු තැනදී මට හිතෙනවා මේ ඒක නෑ මම මේක ගත්තට පස්සේ මට හිතෙනවා නෑ මේක මීට වඩා මට හිතෙනවා මේක මෙහෙම කරලා නම් හොඳයි කියලා. මම ගත්ත පළවෙනි පින්තූර දෙකේම ඊට කලින් ස්පේසස් දීලා මම ගත්තා. ඊට දීලා මම ගත්ත පින්තූර දෙකක්. නමුත් මට හිතෙනවා මම ඉදිරිපත් කරන එකේදී මට හිතෙනවා මේක තමයි ටිකක් මට දැනෙන්නා වූ විදියම කියන එකක්. ඉතින් ඒක මම පස්සේ ඒක තෝරගත්තා. මේ එතෙන්දී ඒක එළියට දාන්න. ඉතින් ඒකෙදි මම විශේෂයෙන් මතක් කරන්න ඕනි අර හර්ෂ අයියා කිව්වා වගේම මගේ චාරුප ශිල්පයේ මගේ දෙවෙනි තාත්තා විදිහට මම එයාව දුන්නානේ මගේ ආදරණීය ගුරු ඉන්ද්‍රනාත තේනුවර සර්. සයි තමයි මෙතනින් කියන්නේ කවදාහරි දවසක ජීවිතේ සමහරලාට මගේ වචනෙන් ගෝ නන්නත්තර වෙලා තිබිච්ච ජීවිතයකට පාර පෙන්වුවේ සර් හිතයි මාතරත් මෙතෙන්ට ඉන්නේ. ඉතින් එතෙන්දී සමහර තැන්වලදී උගන්වලා තියෙනවා ජාරුප ශිල්පියේ මේ නීති නැහැ තියෙන්නේ රීති පමණයි කියන එක. ඒ කඩපු එක තමයි අයියා කිව්වා වගේ ඕක. ඉතින් ඒක තමයි මම තෝරගත්තේ මගේ හතරවෙනි පින්තූරේ විදියට. හරිද? අපි පින්තූර හතරක් කතා කරා. ඔව්. ඔය අන්තිම පින්තූරේට වෙනස් පින්තූරයක් තෝරගෙන තියෙන්නේ. ඔයාම කියන්නේ මේක තෝරගත්තේ මොකද්ද මේකේ පිටිපස්සේ කතාව? හර්ෂය ඕක මම බුද්ධිලක ආස පින්තූරයක් මොකද හර්ෂය මට කතා කරලා ඊට පස්සේ පින්තූර ගොන්නක් අරගෙන ඉන්න කියලා මේකෙන් පහක් ගෙන ඊට පස්සේ පින්තූර ගොන්නක් මම තෝරගන්නවා. ඉතින් ඒකෙන් පහක් තෝරගන්න කියලා අසීරු වැඩක් වුණාට මම පස්සේ තෝරගන්නවා නෑ එකින් එක වෙනස් පින්තූරක් තියෙන්න එපා. ඒකම ඔක තෝරගන්නේ. හර්ෂය ඕක මේ උස්සන්ගොඩ බීච් එක මම හිතන්නේ ලංකාවේ තියෙන ලොකේෂන්ස් වලින් ලස්සන වැඩ කරන්න පුළුවන් එක පැයෙන් පැයට එයා වෙනස් කරගන්න තැනක් තමයි උස්සන්ගොඩ බීච් එක. පැයෙන් පැයට එයා වෙනස් කරගන්නවා ඒක මම අමුතු තැනක්.
එතන්දි මම පොඩ්ඩක් මයිකයි මම හරි රහයිසා මම පොඩ්ඩක් පෙරේතයි මේ සන්රයිස් එකටයි සන් ඩවුන් එකටයි මම පොඩ්ඩක් පෙරේතයි එතන්දි සන් ඩවුන් එකම අපි ටාගට් කරලා තමයි ෂූට් එකට යන්නේ ඉතින් එතන්දි කපල් එකත් එක්ක ඔය ගත්ත පින්තූරයක් සහ මේ පොඩි සුරතලෙක් ඉන්නවා මේ එතන පොඩි මේකේ සත්තු ඉන්නකොට බල්ලෙක් ඉන්නවා ඉතින් එයා මේ ෂූට් එක කරන කොයිලකත් ඉඩ දෙන්නේ එයා ඇඟ එල්ලෙනවා එයා හිට දුවනවා මෙහෙට දුවනවා සහ මම කපල් එක දුවවද්දි එයත් දුවනවා ඒ වගේ දෙයක්. ඉතින් එතනදි මම ගත්ත පින්තූරයක්. එතකොට එතනදි ඔබ්ජෙක්ට්ස් ගත්තට පස්සේ එතකොට මම එතන එන්වයරන්මන්ට් එක එතකොට ඒ තිබිච්ච අවස්ථාවේ සියලුම දේ එකතු කරලා ඒ පින්තූරේ මම හරිම ආස පින්තූරයක් මම එක දෙයක අරගෙන ආවේ කපල් එකත් එක්කත් අර සූරතලා ඉන්න හින්දාත් ඉර බහින හින්දාත් ඒ අවස්ථාවත් එක්ක තිබිච්ච බැඳීමත් එක්ක තමයි පින්තූර ගෙනාවේ. පුද්ගලිකව මගේ පින්තූර වලින් මම ආසම පින්තූරයක් තමයි හර්ෂය මේ දකින්නේ මේ පින්තූරේ. ඔව් දරුවෝ දැන් මේකේ මේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක කස්ටමර්ට ප්‍රශ්නයක් වුණා නැද්ද? මොකද මේකෙදී ඔයා ෆෝකස් කරන්නේ මේ ඉන්න ඉස්සරහින්න මැපිගු මේ බල්ලට. හරිද? එතකොට දැන් මේකේ කපල් එක අවුට් ඔෆ් ෆෝකස්. එතකොට ඒක දැන් නිර්මාණශීලකරුවෙක් විදිහට ඔයා ඒක නිර්මාණය කරාට ඒකට මොන වගේ ප්‍රතිචාරද ඔයාගේ කස්ටමර්ගෙන් තිබුණේ? සහ සමාජය මොන වගේ ප්‍රතිචාරද? හර්ෂයි මේකේ සමාජයට ඒක දෙනකොට මට ලොකු ගැටලුවක් වෙන්න හේතුවක් තිබුණා. මම සමාජයට ඉදිරිපත් කළේ මේ පින්තූර විතරක්ම නෙමෙයි හින්දා. මම සාමාන්‍ය පින්තූර එකතුවක් ඉදිරිපත් කළේ හින්දා ඒවයි සමහර තැන්වල තිබුණා. අර අතන් දිනන් තියෙන පොඩි උත්තරයක් මොකද හර්ෂයි මමත් හිතුවා ඒක ප්‍රශ්නයක් කියලා බැයින්නම් කපල් එකේ හරිම ආසාවක් තිබ්බා සතුන්ට. ඉතින් ඒ දෙනත් එකට හරිම ආසාව හිතුණා මේ පින්තූරයට. මේ ඉතින් අර සමාජයට දාද්දී මම පින්තූර ගොන්නක් දාපේ ලොකු ප්‍රශ්නයක් වුණේ ආදී ඕක එක පින්තූරයක් පමණක් ඉඳ තව අනිත් පින්තූර ගොන්නකම ඒ දෙනත් පැහැදිලි වෙන දෙක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. හැමෝගෙම ආදරය දිනාගත්ත එකක් වුණා ඕකත් ඒ එකතු වෙයි ගොඩක් මේ දෙච්ච එකක්. ඒකෙන්ද මම ඒක අද අරගෙන ආවා ඒක මමත් ආස පින්තූරයක් විදියට ඔයාගාවට. අනිවාර්යයෙන්ම. තනදු අපි ගොඩදෙල කතා කරා. මට මේ ටිකට කෙටි උත්තර ඕනේ. ඔව්. රයිට්. ප්‍රශ්න පහක් තියෙනවා. කෙටි උත්තර පහක්. හරි. කැමතිම ලෙන්ස් එක? හෂේ නිකොන් zoom lens එක නිකොන් 70යි 200 lens එක. මම ආසම lens එක ඒක. ඇයි මේක කැමති? ඒක හර්ෂයි මම හිතන්නේ නිකොන් සමාගම නිපදවපු lenses අතරින් එකක් තමයි ඒක focal එක 70 200 හින්දා මම ඒ range එකට හරි ආසයි. එක දෙක aperture එක 2.8 තියෙනවා නේ. ඉතින් අඩු ආලෝක තත්ත්වයක් උදින් මට හොඳ sharpness හොඳ ලස්සන පින්තූරයක් ගන්න පුළුවන්කම තියෙනවා. සහ මම ඒක දිනේ frame එකට හරි ආසයි. ඒන frame එකේ මට ලොකු වෙනසක් දෙන අපිට ගන්න prime lens වලට වඩා මට zoom lens එක frame එකට ආසයි. ඒක තමයි මගේ lens එකට වැඩිපුරම ආස නිකොන් 70 200 lens එකට. ලොකුම අතපසුවීම. මේ අතපසුවීම ජීවිතයට යමක් එකතු කරපු අතපසුවීමක් වෙන්න ඕනේ. හර්ෂයි මේ මගේ පොඩි පුරුද්දක් තිබුණා. දැන් 2012ට පස්සේ 2014 15 වෙනකොට පොඩ්ඩක් වෙඩින් සේම් පොඩ්ඩක් වැඩි වෙනවානේ. වෙඩින් වැඩි වීමත් එක්ක මගේ එක වෙඩින් එකක් තිබුණා. මම හිතන්නේ වැල්ලවත් මම ෂූට් කළ වෙඩින් එකක්. මගේ කැමරා බෑග් එක මම සූදානම් කරලා තියෙනවා. නමුත් මගේ ඉතින් රාජකාරී බහුලත්වයක් හින්දා මීට කලින් දවසට තමයි වෙඩින් එකක් කරලා ඉන්න මම ළඟ වැඩ කරන අර මල්ලිකේට තමයි මම කියන්නේ කැමරා බෑග් එක චෙක් කරලා වාහනේට දාන්න කියලා. නමුත් එදා මම වැල්ලවත් රයිල බලනකොට කැමරා බෑග් ගන්නකොට මගේ මේන් කැමරා බොඩි එක නැහැ. මම ෂූට් කරන මේන් බොඩි එක නැහැ. එදා මගේ අතින් තිබිච්ච අදටත් මම බය වෙච්ච තැන සහ ලොකුම මගේ වෙච්ච අතපසුවීම. හැබැයි ඒක මම නිවැරදි කරගත්තේ වලෙම. නමුත් අද වෙනකන් ආපහු අතපසුවීම මගේ අතින් උනේ නැහැ. එදා මම නොබලපු හින්දා ඒක එහෙම උනේ. ඒක තමයි මගේ අතින් වෙච්ච ලොකුම අතපසුවීම. ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සම්පූර්ණ වෙනස් කරපු එක අසයින්මන්ට් එකක්. ඒක මෙහෙමයි. ඒක හර්ෂයි මම හිතන්නේ මම ඒක එක්තරා ෂූට් එකකට මම ඩුබායි වලට යනවා. මම ඩුබායි වල තමයි ෂූට් එක කරන්නේ. ඩුබායි සිටි එකේදී මට හම්බෙන් මුණ ගැහෙනවා නිරූපණ ශිල්පිනියක් ඇන්ටොනිනා කියලා. මම ඇයගේ පින්තූර කීපයක් මම අයියට ටික දෙන්නගේ මේ අපිට ලස්සන පින්තූර ටිකක් මම ගත්තා. ඉතින් ඇන්ටොනිනාගේ ෂූට් එකෙන් පස්සේ මට ගොඩාරියක් දුරට ඒහා සම්බන්ධ ෂූට්ස් එනවා. ඒ කියන්නේ මම ගත්ත නිරූපණ ශිල්පය සම්බන්ධයෙන් සහ ලංකාවෙන් ඒ වගේ පිටරටවලුත් මට කතා කරනවා ඒහා සම්බන්ධ ෂූට්ස් වල. ඒක තමයි මගේ අමතක නොවන පින්තූරය සහ අමතක නොවන මතකය ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ වෙනස් වෙච්ච තැන පින්තූරවලදී ඒ පින්තූරේ. තාම යන්න බැරි වෙච්චි, තාම ෂූට් කරන්න බැරි වෙච්චි ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක. ස්විට්සර්ලන්තය. ඇයි හර්ෂයි මම පොඩි කාලේ ඉඳන් හරි ආසයි. ඒ කියන්නේ හේතුව තියෙන්නේ මම දැන් රටවල් 7ක විතර සංචාරය කරලා තියෙනවා. ඉතින් අර පොඩි කාලේ ඉඳන් දැකපු ඩ්‍රීම් කන්ට්‍රි එකක් නේ. ඒ දැකපු සමහර දර්ශන YouTube වලින් දැකලා තිනවා, ඉන්ටර්නෙට් එකෙන් සමහර තැන්වල දැකලා තිනවා. හරි ලස්සනයි. ඉතින් හරි ආසාවක් තියෙනවා කවදාද දවසකදී ස්විට්සර්ලන්තෙට ගිහිල්ලා පින්තූර කීපයක් අරගෙන පුළුවන්කම තිබුණොත් කියලා. ඉතින් මම ආසම ස්විට්සර්ලන්තයට. අමතක නොවන කස්ටමර් කෙනෙක් නැත්නම් වෙඩින් එකක්? හර්ෂයි ඒකට මම කියන්න මගේ සහෝදරෙක් වගේ. යාගේ වෙඩින් එක මම කවදාකවත් තමයි ලක්ෂිත මල්ලි. මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පස්සේ බලයි. ලක්ෂණ මල්ලි වෙඩින් එක මට අමතක වෙන්නේ නැති හර්ෂයි. අපි ඇත්තටම ටිකක් වැඩිපුර වියදමක් දරමින්, වැඩිපුර මතක එකතු කරමින්, වැඩිපුර දුරක් ගිහිල්ලා අපි කරපු වැඩක්. අපි දන්නේ මම හිතන්නේ අපි බැංකොක් වල අපි කියන්නේ තායිලන්ත බැංකොක් වල තමයි යාගේ ෂූට් එක වෙඩින් එක. ඊට අමතරව යාගේ මැරිමී ෂූට් එක, යාගේ ප්‍රී ෂූට්ස් ඔක්කොම අපි කළේ. සහ ලංකාවේදීත් ෆන්ක්ෂන්ස් 3ක විතර ලොකු ෆන්ක්ෂන් එකක් ගියාගේ ඒකද. ඉතින් ෆන්ක්ෂන් එකේ මට්ටම අනුව නෙමෙයි. නමුත් ඒ කාල පරාසය තුලදී අපි යත් එක්ක තිබිච්ච බැඳීම කස්ටමර් කෙනෙක් විදිහට එයා අපිත් එක්ක තිබිච්ච බැඳීම එයා අපිට
සලකපු සැලකිල්ල සහ අපි මහන්සි වෙච්ච මහන්සි වීමේ සියලුම දේත් එක්ක මට කවදාකවත් වෘත්තීමය ජීවිතේ අමතක කරන්න බැරි වෙඩින් එක ලක්ෂිත මල්ලි වෙඩින් එක. අපි ලෝකෙ දිහා බලන විදිහ නැත්නම් චාර්ප ශිල්පියෙක් ලෝකෙ දිහා බලන විදිහ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට තීරණය වෙනවා අපිට මුණ ගැහෙන චරිතත් එක්ක. ඒ වගේම අපේ ගුරුවරු විවිධ චරිත. එතකොට ඒක ලංකාවේ කෙනෙක් වෙන්න පුළුවන්, ජාත්‍යන්තර පිටරට කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම ඔයාගේ ජීවිතේ වෙනස් කරපු, ඔයාව හැඩගස්සපු ඒ විදිහ 5 දෙනෙක් කියන්න කිව්වොත් මොකද උත්තරේ? එක්දේශයේ මෙහෙම මම කියන්නම්. ඒ කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු සහ හැඩගස්සපු කියන එකෙදිත් මම හර්ෂයට එක අවසර තියෙනවා නේද? අලුත් සහ පරණ දෙකම ගන්න පුළුවන් නේ. හරි. හර්ෂ මම ඉතින් පරණ දෙන්නෙකුත් සහ අලුත් මම 3 දෙනෙක් විතර මම යෝජනා කරනවා සහ මම ප්‍රෝග්‍රෑම් එක බලද්දී ඉල්ලනවා මේ අපි නම් නොකියුවා කියලා තරහ වෙන්න එපා. අන්ත යාළුවෝ බලයි මගේ නම කිව්වේ නැත්තේ කියලා. එහෙම එකක් නෑ. මම ආසාව විතර එකකින් හර්ෂයි මම පොලින්ම කියන්නම් කොතනක මම මගේ ඡායාරූප ශිල්පයේ ජීවිතේ කොතනක ගියත් මම කොතනින් මගේ වෘත්තිය නවත්තන මට්ටමකට ආවත් හැමදාමත් මගේ ලෝකේ හීරෝ හැමදාමත් මම අනුකරණය කරපු අදටත් ඒ නිහතමානීකමට අදටත් තියෙන ඒ ගතිගුණවලට ඒ පින්තූර ඒ රසට රසංගය්යා රසංග දිසානායක ඉතින් මම හිතන්නේ කන්දුඩ රටින් බිහි කරපු දැවැන්තම චරිතයක් ශේෂ්ත්‍රයට ඔබගේ සමකාලීනියෙක්. ඉතින් ඒ හින්දා රසංගයේ පින්තූර වල තමයි ගොඩක් මාස රසංගයේ මගිනකත් දේවල් ගොඩක් තියෙනවා. ඊයේ සමාජයේ ඉන්නේ කොහොමද? අපි කතා බහ කරන්නේ කොහොමද? නිහතමානී මිනිස්සෙක් වෙන්නේ කොහොමද? කොච්චර ලොකු තැනක කොච්චර ලොකු නමක් අපිට තිබුණත් මොන තරම් ශේෂ්ත්‍රයක ඉහළට ගියත් මම දන්නේ සමහර ලාවට ඇයි කියලා මේ ඔළුව නමලත් කතා කරන්නේ. මට හරි පුදුමයි. කියන්නේ මොකද අපි ඊතරම් ජූනියර්ස්ලා අපි ඒතරම් ජූනියර්ස්ලා මම හොඳ උදාහරණයක් කියන්නම්. ඇල්ලේ අපි ක්‍රිකට් මැච් එකක් තියෙනවා ෆොටෝග්‍රාෆර්ස්ලාගේ මේ හර්ෂයි මේ අන්තිමට එයා අපිට අවෝඩ්ස් දෙන්න ගේන්නේ රසංගය කැප් එක ගාලා තමයි අවෝඩ් එක අපිට දෙන්නේ. ඒක රසංගය තමයි කැප් එක ගලවන්නේ. අපිට අවෝඩ් එක දෙන්නේ. ඒ වගේ තියෙන රසංගය වගේ එක චරිතයක්. ඒ වගේම මම අංක 2 ගේන්නම්. මම අහුව ඒවට මම ෆලෝ කරන සහ මම ආස මගේ පුද්ගලික ආසාවත් එක්ක ඩොමිනික් කෙනල් මම හරිම ආසයි හරිම රහ පින්තූර මම එහෙම ලයිට් බැලන්ස් එකක් මම තාමත් හොයනවා. ඒ සමහර ඒවා මට හිතෙනවා තාක්ෂණික කරුණු කාරණා එච්චර අඩු කාලයක් තුල කොහොමද මෙහෙම ගෙනාවේ කියන එකත් එක්ක කියලා තියෙන හින්දා මම ඒකට ආසයි. ඩොමිනිකයි පින්තූරවලට ගොඩක් ආසයි. ඒ වගේම මම ගේන්නම් තුන්වෙනි එක විදිහට නෝරින් කින්ස්ලි අයියා. අපි ආදරයට කියන චූටි අයියා කියලා. මම චූටි අයියාගේ පින්තූරවල විශේෂත්වය මම කියන්නයි මම දකින්න දේ අපි ඡායාරූප ශිල්පියෙක් විදිහට අපි ගොඩක් දුරට මහන්සි වෙන්නේ වෙඩින් එකේ අපි පෝට්‍රේට් අපි ඒක අවුට්ඩෝර් පින්තූරට විතරනේ. ඒක අපිත් තියෙන ලොකු අඩුපාඩුවක්. ඒ කියන්නේ අපි උදේ පාන්දර පින්තූර ටික හර්ෂයි අරගෙන උනාට පස්සේ අපි හිතනවා දැන් හරි thank you card එකකට ඕකේ ඇල්බම් එකට පින්තූර ටිකක් ඕකේ කියලා. ඉතින් මම හිතනවා චුටි අය දන්න අය චුටි අය බලන්නේ නැත්නම් චුටි අයගේ account එකට ගිහලා Facebook account එකේ දීලා බලන්න. චුටි අය වෙඩින් එකේ ඉවරනකන් ලයිට් එක සෙල්ලම් දානවා. මම දැකලා නැහැ මම ලයිට් එක සෙල්ලම් දාන මිනිස්සේ පෝල් ගෙඩිය පැලුනොත් එහෙම වතුර ටික අස්සෙනුත් ආයි ඩෙක් ලයිට් එකක් එළියට එනවා. එතන කඳුළු බින්දුවක් ගන්නකොට සයිඩ් එකෙන් ආයි එකක් එළියට එනවා. තැඟිලිකට ගහනකොට ඩවුන් ලයිට් එකක් ආයි අප් වෙලා යනවා. ඉතින් මේ වගේ මාර සෙල්ලම් දාපු ඉතින් මගේ තුන්වෙනි විදිහට මම එයාව තෝරගන්නවා. ඒ වගේම මම අලුත් පරම්පරාවට දෙන්නෙක් ගේනවා. මම හරි ආසයි මම ඒගොල්ලෝ පින්තූර බලනවා. ඉතින් එක්කෙනෙක් මම ගේනවා මම තාම හම්බෙලත් නැහැ. මම තාම දැකලත් නැහැ. මම තාම කතා කරලත් නැහැ. මගේ පොඩි මේ පුරුද්දක් තියෙනවා කාගේ හරි හොඳ පින්තූරයක් දැක්කම හර්ෂයි මම ඉන්බොක්ස් එකේ මැසේජ් එකක් දානවා. මල්ලි මේක මාරු මල්ලි මේක මාරහයි කියලා. නම විතරක් ගේන්න මම හිතන්නේ නුවරින් චානුක තියඹරාවත්ත වගේ මට මතක චානුක තියඹරාවත්ත මම දකින පොඩි රසාංග විදිහට මම දකින්නේ. මම දකින්නේ පොඩි රසාංග විදිහට. මම දැකලවත් නැහැ. මම පුද්ගලිකව කිසිම දුරුකමක් නැහැ. මේ මල්ලි මේක බලනවා නම් මාරයි. පිස්සු හැදෙනවා මගේ භාෂාවෙන් ගෝ පිස්සු හැදෙනවා රසංග මේ හර්ෂයේ ඒ තිබෙන ෆ්‍රේම් මම පෙලක් කාට දෙලා මේ මිනිස්සයා මේ උදේ පාන්දර දැන් ඔබ ඡායාරූප ශිල්පියෙක් ඔබ දන්න අපිට එන්නේ පැයකමාරයි පැය දෙකයි. පෙලක් කාට බ්‍රයිට් ඩේ එකෙත් පරක් වෙලා ඒක වැහැලා තියෙන්නේ පැයයි. මට හිතෙනවා අර ෆ්‍රේම් මාස්සේ කොහොමද එහෙම විස්කම් දක්වන්නේ? කොහොමද එහෙම ලයිට් එක සෙල්ලම් කරන්නේ? කොහොමද ඒව දකින්නේ කියන එක චනුක මම දන්නේ නැහැ. චනුකට මම ආරාධනා කරනවා ඒක ප්‍රෝග්‍රෑම් එකක් බලන්න සම මම කතා කරලා චනුක ඔයාට ඉතින් මාර් ලස්සනයි. ඒකත් එක්ක මේ වගේම පස්වෙනි ස්රප් එකත් එක්ක මම තව ගේනවා මට කියනවා නම් ඒක ගොඩාක් දුරට ඉන්න මම ඊගාට ගේන කැන්ඩිඩ් කියන ස්රප් එකේදී මම හරි ආසයි ජෙත්‍රෝ මල්ලිගේ පින්තූර වලට. හේතුව තියෙන ජෙත්‍රෝගේ පින්තූර වල තියෙනවා හරි සරල ගතියක්. ඒක හරි අමුයි. ජෙත්‍රෝගේ පින්තූරේ අමුයි. මම පෙලක් කාට හිතනවා ඇයි එච්චර අමු කියලා. හැබැයි අමු එක ඇතුලේ තියෙනවා නිකන් කියන්නේ hina වුණත් ඒවා අපිට තියෙන තාමත් hina වෙනවා කියලා කපල් එක. ඒ පින්තූරේ බලද්දිත් අත් දෙකල්ලන් දුරකටත් අපිට හිතනවා තාමත් අත් දෙකල්ලන් දුරවදෝ කියලා පින්තූරේ බලද්දිත් ඒ වගේ හරි සරල ගතියක් තියෙනවා. ඒ වගේ තව තියෙනවා බොයිමියන් සෙන්සි අපේ අරුණ ප්‍රභාත් ඒවත් එම හරි සිනමැටික් ඒවා මේ නිව් ජෙනරේෂන් එක කියන්නේ අයියේ අපි හිතන්නේ අපි ලක්කට කියන අපෝ අලුත් පින්තූර අලුත් යන්නේ මෙලෝ වැඩක් නෑ මෙලෝ රහක් නෑ කියලා එහෙම නෑ. මාර වැඩෝ ඉන්නවා. මේ ජෙනරේෂන් ඉස්සරහට ගෙනියද්දි අයිකනික් මිනිස්සු ඉන්නවා. ඉතින් මම කීපයක් විතරයි නම් කළේ. තව ගොඩාක් ඉන්නවා. ඉතින් ඔය කියපු නම් කීපය මගේ ජීවිතේට මම ආස පින්තූර සහ මගේ ජීවිතේට මම පුද්ගලිකව ඒගොල්ලන්ගේ ගලා දැන් උදාහරණයක් විදිහට චුටියාගේ පින්තූර
කිස්ලා පින්තූරට මම පොඩි එකක් ගන්නවා. ඉතින් මාත් පොඩි සයිඩ් ලයිට් එකක් දාලා මාත් try කරනවා ඒක ගන්න මට පොඩි කොපියක් දාන්න පුළුවන්ද කියලා. ප්‍රසංගය නම් කොපි කළාවත් අල්ලන්න බෑ. හැබැයි ඉතින් ඒ මනුස්සකමට ඒ තියෙන පින්තූරවල තියෙන ගැඹුරට අදටත් මම දැන් මේ ඊයේ පෙරේද වැඩි නෙමෙයි පෙරේද විතර දාලා තිබ්බා. මේන් ලොබි එක කපල් එක අපි නම් කපල් එකනේ කාම කැප්චර් කරන්නේ ආශායි. කපල් එකේ මුල්ම අප්ලෝඩ් හොරෙන් අම පුටුවක් කැපතලා බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. එතන තමයි යා දැක්කේ. අපි මෙතන දකින්නකොට යා එතන දැක්කා. ඉතින් හින්දා ඔය පස් දෙනා අතුර ගන්නවා මේ වැඩේට. හොඳයි. ඉතාම හොඳයි. ඒත් එක්ක ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ හිතනවා නම් මේ තරිඳු ඉන්න සීට් එකේ වාඩි වෙන්න සුදුසු කෙනෙක් ඉන්නවයි කියලා. ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා කමෙන්ට් කරන්න. මේ ඉන්න හැමෝම නෙමෙයි. මේකට චාරම ශිල්පයට ගෞරවයක් අර්ථයක් එකතු කරන්න පුළුවන්. හෙට දවසක් උදා කරන්න පුළුවන් සුදුසු කෙනෙක් ඉන්නවයි කියලා හිතනවා නම් නිර්දේශ කරනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා අට පුළුවන් කමෙන්ට් කරන්න. ඒ වගේම ආරාධනා කරනවා මේ channel එකේ දිගටම අපි කතා බලාපොරොත්තු වෙනවා චාරු ශිල්පයට හරවත් යමක් සහ විශේෂයෙන්ම චාරු පිටිපස තියෙන මේ විදිහ සැඟවිච්චි රසවත් තැන් සහ අත්වැරදීම් ගොඩක් දේවල් හරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා එකතු කරන්න. ඉතින් ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් මම කියනවා channel එක subscribe කරන්න, මේ like කරන්න පුළුවන්, comment කරන්න පුළුවන්, මේක යාළුවන්ට share කරන්න පුළුවන්, photography ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට මේක සජස් කරන්න පුළුවන්. ඒ නිසා මේක රැඳෙන්නලා කියනත් ඔයගොල්ලෝ මතක් කරනවා. තනදු අපි ගොඩක් දේවල් කතා කරා. තනදු ලස්සන පින්තූර බැලුවා. මම හිතන්නේ අපි කවදාක මමත් අහන්න තිබ්බ කතා ඇහුවා. මම කැමති තරුණුගේ එක්ස්පීරියන්ස් එක. මම හිතන්නේ දැන් අපේ ෆීල්ඩ් එකේ ඉන්න ඇත්තටම ක්‍රියේටිව් වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට තරුණුගේ එක්ස්පීරියන්ස් එක ඔයාගෙන් පස්සේ පරම්පරාවට සහ වර්තමාන පරම්පරාවට ෂෙයා කරන්න ඔයාගෙන් තව ප්‍රශ්න කිහිපයක් මට තියෙනවා අහන්න. රයිට් තරුණු. මට මේවට සාමාන්‍ය කෙටි උත්තර තිබුණාම ඇති. මොකක්ද ඔයාගේ ප්‍රයිසින් ස්ට්‍රැටජි එක මිල කරන්නේ? හර්ෂයක මෙහෙමයි. මම හිතනවා මිලකරණයක් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ස්ටෙප් 3කට විතර බෙදෙනවා. මම පුද්ගලිකව මම හිතන විදිය. සාමාන්‍යයෙන් අපේ තියෙනවා අපි ආරම්භකම කාලයක්. අපි පරි බොරු කතාවක් ගොඩනගනවා. අපි ලක්කට අපි දකින්න අපි ගෲප්ස් තියෙනවා. අපි ඉන්න මේ Facebook වල දෙනවා. මම නම් පොඩ්ඩක් අඩුවට කරන්නේ අපගේ වැඩේ අරු කෑලා දැම්ම අඩුවට කරලා මට හොඳට ගානකට ආපුවට අයි කොයි වෙලාවකවත් අපි කාටවත් එක්කම ප්‍රයිස් ස්ට්‍රැටජි එකට අපිට යන්න බෑ. අපේ තියෙන ප්‍රොෆෙෂන් එක මත අපේ තියෙන අපි යූස් කරන එක්විප්මන්ට්ස් මත අපිට තියෙන එක්ස්පීරියන්ස් එක මත අපි යූස් කරන ගොඩාක් දේවල් මත අපි ඉන්න ස්ටෑන්ඩඩ් එක මත අපේ මිල තීරණය වෙනවා. දැන් හර්ෂයි උදාහරණයක් විදියට උදාහරණයක් විදියට මම ලක්ෂ 2කට කරන වැඩක් කියලා අපි හිතමු. ඒක සියලුම දෙනාට ලක්ෂ 2කට කරන්න බෑ හර්ෂයි මම හිතන විදියට. එයා භාවිතා කරන දේවල් එයාට තියෙන තැන තියෙදි මම හිතනවා මධ්‍ය අවධිය ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙලා මුලින්ම ආවට පස්සේ මධ්‍ය අවධියක් අපි ගත කරනවානේ. අන්න මධ්‍ය අවධිය අපිට පුළුවන් සාමාන්‍යයෙන් දැන් ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. කොළඹ මිල, නුවර මිල, ගාල්ලේ මිල, රත්නපුරේ මිල එහෙම එකක් තියෙනවා. අපි හිතන. එතකොට අපි ඉන්න ප්‍රදේශය අනුවත් අපිට පුළුවන් අපේ මිලේ සෙකන්ඩ් එක අපි හැන්ඩල් කරන්න. මේ පැත්තේ යන ගාන මෙච්චරයි යන්නේ නම් මටත් මෙන්න මේ වගේ වෙනවා කියලා. තුන්වෙනි එක තමයි වැදගත් මේකයි අවසාන අවධිය. ඒ කියන්නේ අපි ප්‍රොෆෙෂන් එකක් විදියට අපි දැන් තැනකට ඇවිල්ලා අන්න නමක් හදාගෙන අන් එක්ස්පීරියන්ස් දැන් මට කවදාකවත් හර්ෂ මధుරංග ජයසේකර වෙන්න බැහැනේ. ඒකට හේතුව තියෙන ඒ තියෙන එක්ස්පීරියන්ස් එක අයියා ඒ කියන්නේ අයියා ඒ ගුණ නගාගත්තදී අයියට තියෙන ජාත්‍යන්තර මට්ටමින් ඒක මට එතෙන්ට එන්න බැහැනේ. රාජ මధుරංග ජයසේකරට වඩා මගේ පින්තූරය මට එච්චරම කියන්න බෑ. ඔය කොහොම කරා. ඒ හින්දා මම කියන්නේ අන්න තුන්වෙනි අවධිය තමයි අපි ගොඩනගා ගන්න ඕනේ. අපි ෆීල්ඩ් එකට එනවා නම් පොඩි මල්ලි කෙනෙක් හරි අපිට කවුරු හරි කෙනෙක් වැඩ එනවා නම් තුන්වෙනි අවධියට ප්‍රොෆෙෂනල් විදියට අපි ගියාට පස්සේ එතෙන්දී එක්ස්පීරියන්ස් එක මත දැන් අපි දැන් මට ඇත්තටම දැන් ලංකාවේ තියෙන අඩුම කැමරාවකින් මට ෆොටෝග්‍රැෆි කරන්න දැන් බැහැනේ. දැන් මම ඉන්න තත්ත්වෙත් එක මම එන හෙට එන්නේ දැන් නිකොන් මම සාමාන්‍ය යූස් කරා. නිකොන් ගණන්ම කැමරා එක මට යූස් කරන්න වෙනවා. අන්න එතනදී මම ඒකත් එක තමයි මට මිල කියන්නේ. ඒ හින්දා මට හිතෙනවා තමන් ඉන්න තත්ත්වය අනුව තමන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එක අනුව තමන් යූස් කරන දේවල් සහ තමන්ගේ ප්‍රොෆෙෂන් එකේ තමන්ගේ ඒ සියලු දේත් එක්ක මිල වෙනස් වෙනවා කියන එක තමයි මගේ සාමාන්‍ය මතය. හරි. ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි ගැන සොසයිටි එකේ තියෙන ඔයා දකින වැරදි වැටහීමක් එකක් මම දකින එකක් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි ගැන. හයි ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆි ගැන මම දකින එකක් තමයි ඉස්සෙල්ලා මට හිතෙනවා සමහර තැන් අපි දැක්කට පස්සේ ඒක අපි වෙලකට ප්‍රොෆෙෂනල් කියන වචනේ තේරුම් ගන්න නැහැ කියලාත් මට හිතෙන පෙලක් සමහර තැන් වලදී හේතුව තියෙන්නේ දැන් අපිට වඩා ප්‍රවීණක් තියෙනවා. අපිට වඩා ආධුනිකක් තියෙනවා. මේ දෙකේම හර්ෂයි ඉන්නවා. ඉතින් එතකොට සමහර තැන්වලදී අපි හිතනවා දැන් අපි මුලින් පාට මොකකින්ද ප්‍රොෆෙෂනල් වෙන්නේ කියලා. දැන් වෘත්තීය ඡායාරූප ශිල්පී ප්‍රොෆෙෂනල් අපි වෙනවා කියලා අපි තීරණය කරනවා නම් එන ඒකට බැලිච්ච යම් කී සාධක ටිකක් තියෙනවා. දැන් මම එක පැත්තකින් මම ඕකේ වුණා කියලා තව පැත්තකින් මම ෆේල් නම්
ඒක එතන තේරුමක් නැති වෙනවා. තව පැත්තකදී මම ඕකේ වුණා කියලා තවත් පැත්තකදී මම ෆේල් නම් එතනදිත් මම ඕකේ නැති වෙනවා. ඉතින් එතනදී මම හිතනවා අර සමාජීය මට්ටමක් තුල ගත්තට පස්සේ ප්‍රොෆෙෂනල්ස් කෙනෙක් දිහා දකින්නකොට ඒ කියන්නේ අපි දකින්නද අපි හොයන්නේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ද මෙයා කොහොමද මේ වැඩේ කරන් කියලා තියෙන කියලා මම හිතන ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට සමාජයෙන් තියෙන ඕනි පළවෙනිම දේ තමයි අපි එතෙක් වැඩ නිවැරදිව කරගෙන යාම සහ ඒගොල්ලන්ගේ හිතේ අපි කර තියෙන විශ්වාසය. ඒ නැතුව කිසිම දෙයක් කළ වැඩක් නැහැ. අපි ගොඩක් දුර ගත්තට පස්සේ අපි හිතනවා අපි දැන් අපි උදාහරණ පේජ් එකක් ගත්තොත් හර්ෂයි අපි හිතනවා අපිට රිවිව්ස් වැඩක් නැහැ කියලා. නම්බර් 1 රිවිව්ස්. ඒක තනි කරමින් ඉන්න අපි වැඩ කරපු මිනිස්සු. ඒ මිනිස්සු තමයි ලියන්නේ. එයා තමයි ලියන්නේ මෙයා ප්‍රොෆෙෂනල්ද නැද්ද මෙයා මගේ වැඩේ කළා මෙයා හරියට වෙලාවට මෙතෙන්ට ආවා මට නියමිත කාලෙදී ඇල්බම් එක දුන්නා මට නියමිත කාලෙදී මෙයා වැඩේ කළා දුන්නා කියලා එයා තමයි ලියන්නේ. ඒ හින්දා මම හිතනවා ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ප්‍රොෆෙෂනල්ද කියන එකේදී ඒක දැන් අපි ඔයගෙට ප්‍රොෆෙෂනල් දැන් මට පුළුවන් මයික් එකක් ඉස්සරහට ගිහලා මම හරි ප්‍රොෆෙෂනල් මට මේකේ උපාධි මෙච්චරක් තියෙනවා මමට මෙච්චර මට ඒ කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. මම හිතනවා නිවැරදිව වැඩ කිරීමත් නිවැරදිව අවශ්‍ය විදිහේ කාලකල්පනාකරණය විශ්වාසය රැකීම මත පාරිභෝගිකය අපිට දෙන සියලු දේමත් තමයි අපි අපේ ප්‍රොෆෙෂනල් එක ඉස්සරහට ගෙනියන්න කියන එක තමයි මගේ බුද්ධික මතය. එකයි. හරි. ඔයාගේ ෆොටෝග්‍රැෆි සම්පූර්ණ වෙනස් කරපු එක ඉන්වෙස්ට්මන්ට් එකක්. ෆොටෝග්‍රැෆි වෙනස් කරපු ඔයාගේ ෆොටෝග්‍රැෆි ලයිෆ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ඉන්වෙස්ට්මන්ට් එකක්. හරි. අයිය මගෙන් දැකපු මම ඒකට කියන්න මම කෙනෙක් අපිට අපේ දෙමාපියෝ දුප්පත් මිනිස්සු. මගේ තාත්තා කලේ පතල රස්සාව මගේ අම්මට ඇවිදින්න බෑ. මගේ අම්ම එකතන ඉන්න කෙනෙක්. ඉතින් අර මම කොළඹ ඉස්කෝලේ ගියේ. එතකොට ඒ තැන්වලදී අපිට කොළඹත් හරි ලොකුයි. ඉතින් එතකොට අපි හැමදේම දකින්නේ කොළඹ විදියටනේ. ඉතින් මම දැන්ට කරලා තියෙන ලොකු ඉන්වෙස්ට්මන්ට් එක මම අවුරුදු 10 දැන් මගේ 17 වෙනි අවුරුද්ද. හැබැයි මම තාමත් ඇති වෙනකන් වැඩ කරනවා. මගේ 2026 27ත් මම මගේ දිනපොත් මම මේ බුකින්ස් ටික මම ෆිල් කරගෙන යනවා. ඒක මාත් එක්කින් හැමෝම දන්නවා. ඉතින් මම දැන්ට ක්‍රිප් එක තමයි මම මේ කොළඹ වැඩින් මම හදපු මගේ ස්ටුඩියෝ එක මහල් අතරින් වෙච්ච මගේ ස්ටුඩියෝ එක මම දැන්ට කරලා වැඩිම ඉන්වෙස්ට්මන්ට් එක සහ ඡායාරූප ශිල්පීන් දෙකේ තියෙන වැලි කැටයක් ගන්න එකේ තියෙන සිමෙන්ති කුඩක් ගන්න එකේ තියෙන්නේ ෆොටෝග්‍රැෆි වලින් අම්බ කරපුවා. ඒක තමයි මම දැන්ට කරපු ලොකු ඉන්වෙස්ට්මන්ට් එක ෆොටෝග්‍රැෆි වලට. හරිද? මොකක්ද ඔයාගේ එඩිටිං ෆිලොසොෆි එක? මොකක්ද ඔයාගේ ස්ටයිල් එක? අයියේ එඩිටිං ෆිලොසොෆි අයියේ ඕක මට හිතෙනවා අපි ලක්කාඩ එපිසෝඩ් එකම අයත් එක්ක කතා කරන්න කියලා ඕක දීර්ඝව කතා කළොත් එහෙම ඒ තරම් ලොකු මාතෘකාවක්. ඒකින්ද මම ඉතාම කෙටියෙන් විතරක් කියන්නම්. අයියේ මම හිතන ඡායාරූපයක අවසාන තැන තීරණය වෙන තැන උතන. මොන විදිහට කොයි විදිහට ගත්තත් ඉදිරිපත් කිරීමේදී අපි ඔය දකින්න දේ උදාහරණයක් විදිහට අපි තමර දකින්න සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මම දකින්නේ අයියේ අපි ෆොටෝග්‍රැෆර් කෙනෙක් ෆොටෝ එකක් ගත්තාම ඇල්බම් එක එළියට එනකන් මේ තියෙන යම්කිසි අපි චක්‍රයක් නේ තියෙන්නේ. මේ එක්කෙනා මේ වැඩේ බැලන්ස් කරන්න ඕනේ. මම ෆොටෝ එක අරන් ගෙනවා. ඊට පස්සේ එඩිටර් එක ලස්සනට හදනවා. ප්‍රින්ටර් එක ලස්සනට ප්‍රින්ට් කරනවා. බයින්ඩර් හරියට බයින්ඩ් වෙන්න ඕනේ. අන්න ඇල්බම් එක දැන් තමයි එළියට එන්නේ. මේ මුළු චක්‍රයම ඕකේ වෙනවා. එතනදී පළවෙනිම ජොබ් එක මට පස්සේ කරන කෙනා තමයි එඩිටර්. අපි දැකලා තියෙනවා අයියේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. රයිට් ඒ කියන්නේ ගන්න පින්තූර නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන කලර් ග්‍රේඩින් පැත්ත, ඒක නැචරල් කලර්ස් කොහෙද නැත්තේ. මම දැන් දෙන ඉස්සර ගුවාගේ මම මතක් කරන්නම් මේ ජෙත්‍රෝගේ මම හිතන ජෙත්‍රෝ ලිව්වා ජෙත්‍රෝගේ වෝල් එකේ එඩිටින් ගැන යම්කිසි ලියවිල්ලක් මම කියනවා ගිහලා පොඩ්ඩක් ජෙත්‍රෝගේ වෝල් එක බලලා කියවන්න මමත් කිව්වා. මම ජෙත්‍රෝට සීනියර් වෙලත් මම ඒක කියලා මමත් ඉගෙන ගන්න දීලා තිබුණා. හරියටම ලියලා තිබුණා. ඒ හින්දා මම හිතන්නේත් ඒකම තමයි අපි ගන්න පින්තූරේ තියෙන වයිබ් එක අනුව මම ඉන්න ඒ දේත් එක අනුව අපි තව දෙයක් තියෙනවා නේ අපි පොඩි අකරතැබ්බයක් කරගන්න හරි අපි ස්ටයිල් එක හිර වෙනවානේ. අපි කියනවා ඒකයාගේ ස්ටයිල් එක. ඒතර ඒකයාගේ ස්ටයිල් එක නයි අපි එකස්සේ පොඩි හිරවීමකට වාජනය වෙලා. හිරවීමක් අතර අපි ස්ටයිල් එකක් තෝරනවා. හැබැයි අපි ස්ටයිල් එක අපිට විකුණන්න පුළුවන් තාක්කල් විකුණන්න පුළුවන්. හැබැයි ස්ටයිල් එක තන ෆේල් වෙච්ච තන අපිට තියන විකුණන්න බෑ. මගේ පුද්ගලික මතය විතරයි මම අයගේ channel එකේ මේ කියන්නේ. ඉතින් ඒ හින්දා මට හිතෙනවා එඩිටිං පාර්ට් එක උතන තියෙන පළවෙනිම දෙයක් මගේ පුද්ගලික මතය තමයි මම ඉන්න වයිබ් එක මොකක්ද මම මගේ පින්තූර ටිකේ තියෙන රහ මොකක්ද කියන එකට හානියක් නොවන විදිහට මේ ටික සැචුරේෂන් පැත්ත, ෂැඩෝ හයිලයිට් පැත්ත, කන්ට්‍රාස්ටිං පැත්ත, කලර් ග්‍රේඩියන්ට් පැත්ත මේ ඔක්කොම බැලන්ස් යුතුයි. ඒකත් එක තමයි හරියට බැලන්ස් වෙන්න කියන මම කියනවා ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ රඳා පැවැත්ම වහාම ඔහුගේ එඩිටර් මතත් රඳා පවතිනවාම තමයි. ඒක තමයි මගේ පුද්ගලික මතය. දැන් තරඳු අපි කතා කරද්දී කිව්වා දැන් අවුරුදු 17ක් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. අවුරුදු 17ක් කියන්නේ ආසන්න වශයෙන් දශක දෙකක්. දශක දෙකක් ආසන්නයි. ඒතර මේ වගේ කාලයක් ශේෂ්ඨ තුල පවතින මූර්ති චාරක ශිල්පියෙක් විදිහට නැත්නම් සාර්ථක චාරක ශිල්පියෙක් විදිහට මේ තුල පවතින මයින්ඩ් සෙට් එක හදාගන්න කොහොමද? මොකද්ද මයින්ඩ් සෙට් එක? මයින්ඩ් සෙට් එක කියන්නේ මේ ආකාරය. මම ඉස්සලා කිව්වා වගේ මතෙන්ට ආයෙ හරියට අනිවාර්යයෙන්ම පළවෙනිම දේ තමයි දැන් කියන්නේ අපි අලුතෙන් එන ඡායාරූප ශිල්පීන්ටත් අපි දවස ගන්න අපේ ඉන්බොක්ස් එක ගොඩක් පිරවන්නේ ප්‍රශ්න වැලක් හැම වෙලේම ප්‍රශ්න ගැන පින්තූර ගැන. ඒත් මම කියන්නේ ආයේ පළවෙනිම දේ තමයි විශ්වාසය. පළවෙනි කස්ටමර් හැන්ඩලින් එකේ ඉඳන් අපිට එන්නේ පළවෙනි කෝල් එකක් නේ ආශයි.
මේවා තරින්දුද මේ මගේ වැඩි තියෙනවා එදා ඉඳන් අපි මේ බොන්ඩ් එක පටන් ගන්න මේ බොන්ඩ් එක ආපහු ඉවර වෙන්නේ අපි අර ස්ටුඩියෝ එකෙන් අර ඇල්බම් එකක් තරන් ගියා ගිය දවසටනේ එතකම් මේක ASCII තියෙන ලොකු සර්කල් එකක් නේ පළවෙනිදී විශ්වාසය දෙවෙනිදී අපි නිසි කාලකල්පනාකරණය අනිත්‍ය තමයි ආශායක විශේෂයෙන්ම කියන්න ඕනේ අපි හිතනවා සමහර වෙලාවට ෆීල්ඩ් එකේදී අපිට එක දිගට වෙඩින්ග්ස් ටික එනකොට අපේ බැංකු පොට් එක එකින් එකට පිරෙනකොට අපි එක දිගට වාහන අරගෙන අපි ගෙවල් හදලා ටික කරනකොට අපි හිතනවා දැන් අපි වින් කරලා ඉවරයි දැන් කොහොමත් එකයි දැන් ඇති වෙන ගමන් අපිට සල්ලි තියෙනවා කියලා එහෙම එකක් නෑ ආශායේ බලන් ඉන්න එක මොහොතේ ඊට වඩා ඉක්මනට අපි කඩා වැටෙනවා එහෙම චරිතය ඉන්නවා ඔබත් දන්න චරිතය ඉන්නවා මාත් දන්න චරිතය ඉන්නවා ඉතින් මම කියන්නේ මෙච්චරයි මෙතනදී අපි ඒ ටික අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ නම් තව දුරටත් මෙමය හැමදාම ඉන්න බෑ ආශායේ එහෙම මම දන්න කිසිම චරිතයක් මේ ලංකාවේ නෑ මේක හැමදාමත් අපි තමයි මේකේ වැඩ වෙලා හිටියේ තාම මට ඉහෙලින් එහෙම එකක් නෑ හැමදාමත් මේ ජෙනරේෂන් එකේ ඉස්සරහට අපි යනවා මොකද අපි ආටිස්ට් ෆොටෝග්‍රැෆර් කෙනෙක් ආටිස්ට් කෙනෙක් යා නිර්මාණය කරන්නේ කලාවක් ඉතින් ඒ හින්දා මම උතන්දී එකම එක මැදින් තව එක දෙයක් හර්ෂයට දෙන්නම් ඔය එක්තරා YouTube ප්‍රෝග්‍රෑම් එකකදී මගෙන් අහනවා මේ පිටිපස්සේ දොරෙන් ලක්ෂ්මී එනකොට ඉස්සරහා දොරෙන් සරස්වති දුවනවා නේද කියලා ඒක ලස්සන ප්‍රශ්නයක් නේ ඇත්තනේ හර්ෂයි සල්ලි ටිකට් ටික එහෙන් එනකොට ආට් එක බහිනවා ආශායි ඒක ඇත්තම උත්තරයක් මට එක දිගට වෙඩින්ග්ස් ඇවිල්ලා මම දවල් රෑ නිදි මරනවා නම් මට එක දිගටම තියෙනවා නම් හර්ෂය මගේ ආට් එක බහිනවා මම පුරුදු වෙනවා යම් කිසි විදියට එක විදිහේම ටිකට විතරක් දුවන්න හැබැයි මට කාලය තියෙනවා නම් ඒ කියන්නේ මට කාලය තියෙනවනේ දැන් මට හරියට දෙක වෙඩින්නක් තියෙනවා තව සතියකින් තියෙන්නේ මම මගේ මේක හදනවා පාත්යක් හදනවා වයිබ් එකක් හදනවා ලොකේෂන් හොයනවා කොස්ටියුම්ස් හොයනවා අන්න මගේ තැනට ඕකේ වෙනවා හැබැයි මට එක දිගට මම මහන්සි වුණොත් මගේ අතින් ඒකට ඇති වෙන හින්දා මම කියනවා ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ප්‍රොෆෙෂනලිස්ට් කෙනෙක්ට මේක ඉස්සරහට ගෙනියන්න ඔය සියලු කාරණා බලපානවා විශ්වාසය කාලකලමනාකරණය මයින්ඩ් එක අපි කොහොමද අපි හිත හොඳ තියාගන්නේ මම ගෙදර කට්ටිය කියලා තියෙන්නේ ගොඩක් වෙලාවට මම ෂූට් එකේ ඉන්නවා නම් මම වැඩක් කරනවා නම් ගොඩක් වෙලාවට අර ගෙදර තියෙනව සමහර ප්‍රශ්න හෝ වේවා මගේ ඔෆිස් එකේ තියෙන ප්‍රශ්න මම ගොල්ලෝට ගේන්න එපා ඒක දේපා ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට බලපාන. ඉතින් මම හිතනවා මම මේ කියපු කරුණු කාරණා සියලු දේ එකතු වෙලා තමයි ඒකට උත්තරය දෙන්න කියලා අයියේ ප්‍රොෆෙෂනලිස්ට් කෙනෙක් වැඩක් කරගෙන යනකොට. අනිවාර්යෙන් මම හිතන්නේ තරුණ කිව්ව දේවල් ටික ශේෂ්ඨ තුල දැනට ඉන්න කෙනෙක්ට පවා ආධුනිකයෙක් විතරක් නෙමෙයි මම හිතන්නේ දැනට ඉන්න කෙනෙකුටත් ගොඩක් වැදගත් දෙයක්. thank you ආශය. හරිද? මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දී කිව්වා මම තරිඳු අද ගෙන්නන්න විශේෂ හේතුවක් තියෙනවා කියලා ෆස්ට් එපිසෝඩ් එකට. ඒ තමයි මං කිව්වා මගේ අතින් අවුරුදු 17කට කලින් 16කට 17කට කලින් වෙච්ච පොඩි මිස්ටේක් එකක් තිබුණා. මම නොදැනුවත් වෙච්ච දෙයක්. මට ඒක නිවැරදි කරගන්න ඕනේ. ඒ තමයි තරිඳු මතකද දන්නේ මේ සිද්ධිය. ඔයා මගේ 2009 හෝ 10 අවුරුද්දේ මට ෆොටෝ එකක් ටැග් කරනවා. ඒ කාලේ මම හිතන්නේ මතක ඇති මේ ඔය Facebook දැන් තරම් දියුණු නැහැ. ඒ කාලේ මේ අපිත් එහෙමයි අපිත් අපේ පින්තූර තවත් ටැග් කරනවා ටැග් කරලා අඩුපාඩු අහනවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මගේ පැත්තෙන් මටත් තිබුණා මට ඒ වගේ විශාල පිරිසක් ෆොටෝ ටැග් කරනවා. ඔය අතර චාරක ශිල්පීන් ඉන්නවා. චාරක ශිල්පයට සම්බන්ධ නොවන වෙනත් චාරක රසිකයෝ ඉන්නවා එක එක ඉන්නවා. ටැග් කරලා ඉතින් ඒගොල්ලෝ අදහස් අහනවා මගෙන් කමෙන්ට්ස් ඉල්ලනවා. එහෙම. ඒතර මම තනදු පුද්ගලිකව දන්නේ නැහැ. ඔයා මට ෆොටෝ ටැග් කරලා අහනවා මේ මම ටැග් කරනවා මගෙන් කමෙන්ට්ස් ඉල්ලනවා. එතකොට ඒ පින්තූරය තමයි මට මතක නිවැරදි නම් මතකෙන් මේ කියන්නේ කපල් එකක් ඉන්නවා වැඳගෙන මම හිතන ගංගාරාමේ හෝ පන්සලක හරි ඉන්නවා ඒ පිටිපස්සේ බුදු පිළිමයක් තියෙනවා. හැබැයි ලස්සන පින්තූරයක්. ඒක ආටිස්ටික් හරි ලස්සන පින්තූරයක්. පිටිපස්සේ බුදු පිළිමයක් තියෙනවා. ඊට පස්සේ දැන් මම ඒකට කමෙන්ට් එකක් දෙනවා මම කියනවා මලි ලස්සන පින්තූරයක්. හැබැයි මෙතන මම මේක මගේ පුද්ගලික මගේ පර්ස්පෙක්ටිව් එක බුදු පිළිමයට පිටිපස්ස හැරවිලා තියෙනවා චුට්ටක් ඒක අවුල් වගේ නේද කියලා මං අහනවා. මං එච්චර අහන්න දන්නේ. මම ඔය පුද්ගලිකව දන්නේ නැහැ. හැබැයි ඒක සෑහෙන්නේ කමෙන්ට් එක අවුල් යනවා කියලා කියන්නේ මතක දන්නේ දසුන්. හරිද මේ ඒකට පස්සේ මේ ගොඩක් අය දැන් අර ඒ තියෙනවනේ දැන් අපි එකක් දැම්මම ඒ පස්සේ එල්ලෙන ඉන්නවා ඊට පස්සේ සබාවක් වෙනවනේ එන්න දැන් මම හිතන්නේ ඒක දැකලා ගොඩක් අය ඒක අනුමත කරලා පොඩ්ඩක් ඔව් මේක මෙහෙම වෙලා තියෙනවා වගේ නිකන් ආවා. ඊපස්සේ මම දැක්කම මේ කපල් එක මේක බලනවා නම් මම හිතන්නේ මේ මතක් වෙයි මේ කියන සිද්ධිය. මේ ඊට පස්සේ ඒ කපල් එකත් කමෙන්ට් දාලා තිබ්බා තරිඳු අයියේ මේ අපි ඒක අයින් කරමුද හරි මොකක් හරි දාලා තිබුණා මොකද දැන් එතකොටයි මම හොයන්න ගත්තේ කවුද මේ තරිඳු දසුන් කියන්නේ කියලා. එතකොට මම දැක්කා මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මම හිතුවා ඇත්තටම මොකද ඒ කාලේ තමයි සුපුන් කියලා තමයි කෙනෙක් හිටියා මේ මට ෆොටෝ එවන වෙන කෙනෙක්. මම හිතුවා එහෙම කියලා. දැන් මට හරි අප්සෙට් දැන් මගේ අතින් වෙච්ච වැරද්දද මොකද ඔයා වෘත්තිකයෙක්. ඒතර ඔයාගේ රියල් කස්ටමර් එතන ඉඳලා තියෙනවා. ඒතර ඒක මම ඔඩියන්ස් එක දකින්න නැතුව මම කරපු වැරද්දක් ඒක. දැන් පස්සේ මට ඒක නිවැරදි කරන්න ඕනේ. මට ඒක නිවැරදි වෙලා ඉවර නිවැරදි කරන්න බෑ. හැබැයි මම දකින්න ඔයා බොහොම ශීඝ්‍රයෙන් මේ බොහොම දක්ෂ විදිහට එනවා ශේෂ්ත්‍ර ඉස්සරහට.
තර මට සතුටක් තිබුණා මේ මනුස්සයා විනාශ වුණේ නැහැ. මේ මනුස්සයා බොහොම වේගෙන් එනවා ඉස්සරහට කියලා. ඒ නිසා මට අර මගෙන් මිස්ටේක් එකක් වුණා කියන දේ මට හිත හදාගන්න මට පොඩි chance එකක් තිබුණා. ඊට පස්සේ මම හිතනවා නෑ මම මේක කවදාද දවසක මේක මම ප්‍රසිද්ධිය තරඳුට කියනවා මේකට නිවැරදි කරනවා කියලා. තරුදු මට මතක විදිහට shops දෙකක් විතර open කරනවා රත්නපුරේ මහරිම. මට එකකටවත් එන්න හම්බෙන්නේ නැහැ මොකද කොළඹ සහ බිසි. මාර්ෂල් ආරාධනාත් කරනවා. ඔව් මට එන්න හම්බෙන්නේ නැහැ මොකද බිසි ලයිෆ් එකත් එක්ක. ඊට පස්සේ මට මම හිතන් හිටියා මං ආවොත් එදා මං ওই කතාව කියලා මම තරඳුව ඇප්‍රීෂিয়েට් කරනවා කියලා. ඊට පස්සේ තරුන්දුවගේ වෙඩින් එක කියනවා. හරි මට ඒකත් මිස් කොයිට් කාලෙක මට එදා මං හිතුවා දැන් මට වෙඩින් එක කතාවක් එන්නේ නැහැ නේ. නමුත් මං සර්ප්‍රයිස් කතාවක් හරි අරගෙන මොකද තරුන්දුවද ඉන්න තැනත් එක්ක මට කියන්න පුළුවන් මම ওই සිද්ධිය එක්ක මම පොඩි තැනකට එනවායි කියලා. මට එදාත් මිස් වෙනවා. හැබැයි ඒක තරුන්දුව අවුරුදු 17ක් මගේ හිතේ තියෙනවා. ඒ මට දැන් අද මම තීරණය කරනවා මේ වැඩසටහනට ඉන්වයිට් කරද්දී තරුන්දුව අද ඉන්න තැනත් එක්ක මට ලොකු සන්තෝෂයි. ඉතින් මම හිතනවා මම තරුන්දුව මේ ප්‍රසිද්ධියේ ඒ මගෙන් වෙච්චි අතපසුවීම උනාට හැබැයි තරුදු බොහොම ශීඝ්‍ර ගමනක් එනවා. අද තරුදු ඉන්න තැනගෙන මට මාර සතුටුයි මල්ලි. ඉතින් මම හිතන්නේ මට ඕන මගේ හිත නිදහස් කරගන්න. මම හිතන්නේ අද මම එක් කරා. හර්ෂය මට හර්ෂයකින් සිද්ධවීම මතකයි. වර්ෂය දා කමෙන්ට් එකත් මට මතකයි. හර්ෂයක කියන්න ඕනි මම මගේ පුරුද්දක් විතර මගේ කැමරා ජීවිතේ මම ඉස්සෙල්ලා නම් පුරුද්දලා හිටියා යම්කිසි අයිකනික් පුද්ගලයෝ ටිකකට මට ගැටලුවක් ආපු ගමන් මම ඒක දානවා. ඒක මගේ පුරුද්දක්. ඒතකොට ඒක මම කිව්ව ඔබ සහ ඔබගේ සමකාලීන සංගයය හර්ෂය. එතකොට ඒ වෙනකොට ලංකාවේ පීක් ලෙවල් වල සහ දැනුම ඇති. අද වෙනකොට රසම් මේ හර්ෂය මේ දැනුම ඇති මිනිස්සු පීක් වල ඉන්නවා නෙමෙයිනේ. ගවරි පොඩ්ඩක් කර බේස්යක් තියෙනවා නම් පොඩ්ඩක් ටික්ටොක් වලින් පොඩි ඒ වෙන අපි ආයතන. නමුත් අයියා වගේ ඒතර අයියට මතක ඇති මෑත කාලෙත් දැන් මම හිතන්නේ මාස ගාණක් ඇත්තේ අයියා ඩුබායි වල මයිට පරිම මෙසේජ් කරලා මට චුට්ටක් කතා කරන්න ඕනේ. අයියා කියනවා මල්ලි දවල් අයියා බිසිලා මම එතනදිත් අයියාගෙන් ඒත් මම දැන් අද යම් කිසි තත්ත්වයක මම යම් කිසි ඒත් මම අයියට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. අර මගේ අලුත් මේ Z7 කැමරා ටික අරගෙන මට ඒකෙදිත් ඒ කියන්නේ මට ප්‍රෝග්‍රෑම් එකකට අවශ්‍ය වෙන විදිහට මට නම මතක වෙන්නේ නැහැ. මට එතනදි දැනුම මදි. මම ඒත් අයියට කතා කරනවා. ඉතින් අයියේ ඒ දීපු ගුරුකම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඉන්බොක්ස් එකේ ගිහලා බැලුවොත් තාමත් ඒ තරුණ දාපු සමහර මැසේජ් අයියේ මේ මොකක්ද එහෙම කියලා. ඉතින් ඒක හැමදාටමත් එහෙමයි. සහ අයියට මම ඒකයි කිව්වේ මේ ඒක ඒ දීපු ගුරුවරුකම් ඒ දීපු දේවල් අපි මේ ගමනේ මාරු විදිහට අත්හැරලා අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අයියා කියපු දේ මට මතකයක් තිබුණත් ඒත් කියපු දේවල් වලින් වෙලා තියෙන්නේ අයියා අපි තවත් උල්ට ආවේ අයියලාගේ ඒ දේවල් හින්දා විතරම අයියකට අයියට ගොඩක් ස්තුතියි. thank you තරිඳු. අන්තිම ප්‍රශ්නේ දසුන්. මම ඔයාලට මෙහෙම යෝජනාවක් කරනවා. හරි දසුන් තරිඳු මේ වෙද්දි ඔයා පින්තූර 10 ගාණක් නිර්මාණය කරලා තියෙනවා. මම ඔයාලට කියනවා මෙතනින් එක පින්තූරයක් තෝරගන්න. අපි තුමු හදිස්සියක් මේක මම එක විදිහට කියනවා. හදිසි අවස්ථාවක් තියෙනවා අපිට මෙතනින් ඉක්මනට පිටත් වෙන්න සිද්ධ වෙනවා. ඔයාගේ පින්තූර ඔක්කොම මෙතන තියෙනවා. මම කියනවා රයිට් තරිඳු ඔයාලට ගොඩක් ගේන්න බෑ. එකක් අරන් ඉක්මනට මෙතනින් එන්න එළියට කියනවා. මොකද්ද තෝරගන්න පින්තූරේ? ඇයි ඒක තෝරගන්නේ? හර්ෂය ඒක හේතුවක් සයකත් මං කොහොමද කියලා පින්තූරෙත් කියන්නම්. මම ඒකේ පින්තූර අරගෙන ආවයට පෙන්නන්න. මම ඔයාගේ channel එකේ දැන් මේ පින්තූර පෙන්නාවි. මගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙවි ඉදිරියට එනකොට මගේ ආර්ථික පැත්ත, මගේ භෞතික දේවල් වල පැත්ත, එතකොට කැමරා පැත්ත සියලුම දේවල් එනකොට ජීවිතේ එක්තරා වූ තැනකදී විතරක් මට අඩුවක් එනවා. ඒ කියන්නේ මට තිබුණා නම් කියලා. එතකොට ඒ වෙනකොට මට ඒ කියන්නේ දරුවෙක් හිටියේ නැහැ. ඒ වෙනකොට අය දන්න මොකද මයිට ආරාධනා කළා ඉතින් ලංකාවේ හිටියෙත් නැහැ. මම විවාහ වුණාට පස්සේ ඊට පස්සේ මගේ එනකොට මගේ ජීවිතයේ තිබිච්ච අඩුපාඩුවට මට තිබිච්ච මගේ පාළුවට මට තිබිච්ච මගේ ඒ හිස්තන පුරවන තමයි මගේ දුව මේ ලෝකෙට එන්නේ. ඉතින් ඇය තමයි මේ වෙද්දි මගේ මනමාලිය. ඇය තමයි මේ වෙද්දි මගේ මොඩල් නිරූපණ ශිල්පිනියත් ඇය. ඇය තමයි මගේ රංගන ශිල්පිනියත් ඇය. හැමදේම ඇය. ඉතින් දැන් මේ ගැලරි එකේ දැන් මේ කැමරාව වැඩිපුරම තියෙන්නේ ඇගේ පින්තූර. ඉතින් එයා දැම්මම දැන් රෑ මේ වැඩි කරලා ගෙදරනුත් එයා බලාගෙන ඉන්නවා. සහ එයා වැඩියෙන්ම කැමති මාත් එක්ක තුරුල්ලා නිදා ගන්න. මම හිතුවා අයියට අත්දැකීම කියන දෙන්න ඒකට දියණියක් ඉන්න හින්දා තාත්තා කෙනෙක්ට ලේවලට බැඳිච්ච බැඳීම තමයි මගේ දියණිය. ඉතින් මගේ පොඩි පුරුද්දක් තිබ්බා. එයා බඩට ආපු දවසේ ඉඳන් එයාගේ අම්මගේ බඩේ පින්තූර ගන්න එකත් එයා ඉපදුනාට පස්සේ මාසයක් ගාන එයාගේ පින්තූර ගන්න එකත් මගේ පුරුද්දක් වුණා. මගේ ලොකු ගැලරි එකක් තියෙනවා එයා වෙනුවෙන් හදපු. ඉතින් ඒකෙ තිබිච්ච එක්තරා පින්තූරක් තියෙනවා දින 150කට ඇයට සහ දින 150ටත් පස්සේ ඇයට අවුරුද්දේදී ෂූට් එකේ තියෙනවා එක පින්තූරයක් මම මෙතන තෝරගෙන ආවා. මට ඕනකම තිබ්බා මේ අර එයා කාලයත් එක්ක තරණය කරමින් එයා ඉස්සරහට යනවා. හැම වෙලේමත්
මම කොච්චර බිසි වුණත් අපි අපේ ගෙවල් ඉන්නවා අඩුයි දේවල් අඩුයි මට නම් හිතනවා නමුත් අම්මා යත් එක්ක නිතර බැඳෙන කෙනා අම්මා පිටිපස්සෙන් යත් එක්ක ඉන්නවා කියන එකත් කාලතරණයත් එක්ක දියණිය ඉස්සරහට යනවා කියන එකත් මට පේනවා පින්තූරයක් මම කැප්චර් කළා ඒ පින්තූර තමයි යගේ දැන් මේ ඩිස්ප්ලේ වෙනවා නැත්නම් ඉතින් ඒ හින්දා ඒක තමයි මගේ ජීවිතේ මම කැමතිම පින්තූරය සහ ඔරලෝසුවක් තියාගෙන ඒ දුවන එක ඒ කාලයත් එක්ක ඉස්සරහට දුවාවි ඇගේ අම්මා සහ මම ඇය වෙනුවෙන් ඉදීවි සහ මගේ ජීවිතේ වැදගත්ම කෙනා මගේ ආදරණීයම කෙනා සහ මගේ ලේ ටික ඇය වේවි ඉතින් ඒ පින්තූරයෙන් මමත් දුවාවි අය ගොත් මේ පින්තූරය ඉක්මනට අයින් වෙන්න කියලා මම හිතන්නේ තරුදු අපිව තරම සංවේදී කළා හොඳ අවසානයකට වැඩසටහන ගෙනාවා. ඉතින් ඇත්තටම මේ තමයි බලාපොරොත්තු වෙන දේ චාරුප පිටිපස්සේ අපි දකින මේ චාරුප පිටිපස්සේ ගොඩාක් ලස්සන කතා තියෙනවා. සුන්දර කතා සමහරක් වෙලාවට සුන්දර නොවන කතා ගොඩක් දේවල් තියෙනවා. අපි අද කතා කරේ ලංකාවේ ඉන්න දක්ෂතම මංගල චාරු ශිල්පියෙක් එක්ක. ඉතින් එහෙමනම් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙනවා. තරිඳු නැවතත් ස්තුතියි අපිත් සම්බන්ධ වුණාට. හර්ෂය ඉතින් මම පටන් ගත්තගේ මට යුනාඩියක් තව හර්ෂයගේ වටින කාලයෙන් වුණ හර්ෂයේ මම එකයි කිව්වේ ජාත්‍යන්තර වශයෙන් සම්මානලාභී ඔබත් ශ්‍රී ලංකාව තුල ඉන්න ඡායාරූප ශිල්පීන් අතරිනුත් දැනුම ඇති මගේ වචන නිතරම කියනවා දැනුම ඇති කියලා. හොඳයි දැනුම ඇති. ඒකටයි වෙන විවිධත්වයක් නෑ. දැනුම ඇති පුද්ගලයින්ගෙන් ඉහළම ඉන්න ඔබත් මට හරි ආඩම්බරයක් තියෙනවා මේ හර්ෂයේ කවදාද දවසක මේ channel එක කොච්චර ලොකු තැනකට ගියත් මම හරි ආඩම්බරෙන් ගියායි මේකේ පළවෙනි පුටු ඉඳගත්තේ. තරුණ සුළුණගේ ඉතින් එතෙන්ට මාව සුදුසුකම් ලැබීම අයියා මට දීපු කෝල් එක සහ මේ ගෙනල්ලා මේ ලයිට්ස් මැද මේ කැමරා මැද මාව තියලා අයියා මට දුන්න වටිනාකමට ගොඩක් ස්තුතියි. මට හිතෙනවා ඒ ඇති කියලා මට මුළු ෆීල්ඩ් එක පුරාටම කවදාද දවසක මොන තරම් channel ඉඳගත්තත් නෑ හර්ෂය channel එක ඉඳගත්තා. ඉතින් හර්ෂය වාට සුබ පතනවා හදවතින් සුබ පතනවා ගුරුවරයෙක් විදියටත් අයියෙක් විදියටත් මම අයියා කියලා තමත් කියන්නේ ඒ සමකාලීනව තිබිච්ච හිතවත්කම මිසක් නැත්නම් අයියා කියන්නවත් සුදුසු නැති අපි ඒ තරම් ගරු කරන මිනිස්සු මේ ඉඳ ගන්නවත් මම හරි බයයි රයිට් ඒ හින්දා ඉතින් සුබපතනවා අයියේ මේ channel එකත් මේ අයියා පටන් ගත්ත මේ ගමනත් දිනෙන් දිනට ඉස්සරහටම යන්න කියලා හදවතින්ම සුබපතනවා අයියට. අපි මේ අදාර ආරම්භ දෙන ආරම්භය මේ පුටුවේ මින් ඉදිරියට ලංකාවේ ඉන්න දක්ෂම ඡායාරූප ශිල්පීන් වාඩි වෙලා අලුත් ඡායාරූප ශිල්පී පරම්පරාවටත් අලුත් ඡායාරූප ශිල්පීන්ට අලුත් සියලුම දේවල් වලට හොඳ පිටුවහලක් වෙන channel එකක් වෙන්න කියලාත් මේ ගමන ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමයි ඉදිරියට යන්න කියලාත් සුබපතන ආශායේ ජය වේවා. ගොඩක් ස්තුතියි මට ආරාධනා කළාට. හරි තරුදු. බොහොම ස්තුතියි. අයිබෝන් ආශායේ. අයිබෝන්. අයිබෝන්.